තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. අද අපි ධර්ම සාකච්ඡාව සඳහා ආලෝකපත්තර දෙකේම කරුණු අරගමු. පළමුවෙන් අපි සාකච්ඡා කරමු ජූලි මාසේ ආලෝකපත්තරේ. ජූලි මාසේ ආලෝකපත්තරේ ලියලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයේ මගින් අරමුණු හමුවේ මිනිසා මනක්කල්පිත ලෝකයට පමුණුවා අයහපත් කර්ම කරන පාපතර පුජ්‍යලයකු බවට පත් කරන ආකාරය දකිමු කියලා ඒ මාතෘකාවේදී ගිය මාසේ ජූලි මාසේ පත්තරේ සාකච්ඡා කරා. දැන් ඊළඟට මේ මාසයෙන් ගෙන තියෙනවා මම අගෝස්තු පත්තරේ. අපි ඒක ඊළඟට ගමු. ඒක සාරාංශය මම කියලා දෙන්නම්. දැන් අපි කවුරුත් දන්නවා මේ අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි කියන එක. මේක තමයි බුදුන් වහන්සේ දැඩි අවධානයකින් ශ්‍රාවකයාට පෙන්නලා දුන්නේ. කිංච ඥානතෝ කිංච පස්සතෝ ආසවානං khයෝ හෝති කියලා උන්වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී අපේ හිත පිරිසිදු කරලා හදන්න ඕන නම්, කෙලෙස් ප්‍රහීන කරන්න ඕන නම්, රාග දේශ මෝහ ආදී කෙලෙස් මේකෙන් අතුගාලා දාන්න ඕන නම් නුඹලා දැනගත යුත්තේ දැකිය යුත්තේ කුමක්ද කියලා උන්වහන්සේ ඇහුවා. මේකට දැඩි අවධානයක් යොමු කරන්න. මේ බුදුන් දකින ධර්ම මේවා. අහලා උන්වහන්සේ උත්තර දෙනවා යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මේ දෙක දැනගන්න ඕන. මේ හිත හදන්ට, මේ චින්තනය සකස් කරන්ට මේ දෙආකාර මනසිකාරය දැනගත යුතු බව දැන් මම කියන්නේ බුදුන් වහන්සේ කිව්වෙ හින්දා නෙවෙයි. මට දැන් ඒක පෙනිලා ඉවරයි. ඒ සත්‍යමම දැකලා ඉවරයි. මේ දෙආකාර මනසිකාරය අපි දකින්නෙත් දැනගන්නෙත් නැත්තම් අපේ චින්තනය හදන්න බෑ. ඒ නිසා මේක බුදුන් වහන්සේ කිව්වා කියලා මට කියන්න ඕනේ නැහැ. මම ඒ ධර්මතාවය දර්ශනය කරා. ඒ සත්‍ය දැක්කා. ඇයි අපි මේ ඉන්ද්‍රියන්ට ඇහැ, කන, නාය, දිව, කය, මන ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. ඔය 6ට මේ බාහිර පරිසරයේ තියෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, මනෝමය ස්වභාවයන් හැප්පෙනවා. ස්පර්ශ වෙනවා, ගැටෙනවා. බාහිර පරිසරය අපේ නාමකයෙන් නිතරම හැප්පෙනවා. හැප්පෙන්නේ ඉන්ද්‍රියන් මගින්. වෙන හැප්පෙන ක්‍රමයක් නැහැ. ඊට තමයි ඉන්ද්‍රියන් 6ක් අපේ මේ රූපකයට සම්බන්ධ වෙලා තියෙනවා. ඇස් දෙක කියන්නේ ඉන්ද්‍රිය දෙක. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා කියන අර්ථය ඇතුව. කන් දෙක, නහය, දිව, කය, මන. ඕකට මේ බාහිර ලෝකයේ තියෙන රූප ධර්මතා හැප්පෙනවා. එතකොට මේ රූප ධර්මතා හැප්පෙන්නේ නැත්නම් සිත තුල චේතනය වීමක් සිද්ධ වෙන්නේ. චේතනය වෙනවා කියන්නේ සිතුවිලි පහළ වෙනවා. හිතෙන්ද පටන් ගන්නවා. අපිට හිතෙන්ට පටන් ගන්නේ මේ ඉන්ද්‍රියන්ට රූප හැප්පෙන නිසා. අපිට බාහිර ලෝකේ මොකවත් හැප්පෙන්නේ නැත්තම් ඉන්ද්‍රියන්ට අපේ ඇතුළට කිසි කරදරයක් නැහැ. ඇතුළේ කිසි කරදරයක් නැහැ අපිට. අපිට චේතනය වෙන්නේ නැත්තම් මොන කරදරයක්වත් නැහැ. අපිට හිතෙන්නේ නැත්තම්. එතකොට අපිට හිතෙන්නේ උතනින්. ඒ නිසා ඒ හිතෙන ස්වභාවය අවබෝධ කරගන්න කිව්වා ඉත. ඒක දෙආකාරයි. හිතෙන ස්වභාවය දෙආකාරයි. මොකද්ද මේ දෙආකාරයේ? රූපයක් දැක්කාම උපපරීක්ෂණයක් සිද්ධ වෙනවා. හැම වෙලාවම උපපරීක්ෂණ මනෝභාවයක් තියෙනවා. මේක වැදගත් මනෝමය ශක්තියක්. මේ උපපරීක්ෂණය කියන්නේ. උපපරීක්ෂණය කියන්නේ අර හැප්පුණ දී ගැන හොයලා බලනවා.
දෙවෙනි වරට හැප්පුණාට පස්සේ හොයලා බලනවා මොකද්ද? ඒක මේ හිත දිහා බැලුවාම පේනවා. ඇහැට රූපේ දැක්කාම මොකද්ද කියලා අපිට ඇතුලෙන් ඇහෙනවා. කවුද කියලා ඇතුලෙන් ඇහෙනවා. ඕක තමයි උපපරීක්ෂණය. ඔය මනෝභාවය වැඩ වෙනවා. වැඩ වෙනකොට අපිට මෙනෙහි වෙනවා, මතක් වෙනවා. මොනවද? ඒ දැක්කපු රූපයක් නම් ඒ සද්දේ ගැන Taman දන්න දේ. Taman දන්න දේ මතක් වෙනවා. මේ තේරසිංහ මහත්තයා. මේ රූපේ දැක්කාම මොකද්ද ඒ තේරසිංහ මහත්තයා කියන්නේ? දන්න දේ. දන්නේ නම තේරසිංහ මහත්තයා. කොයිද ඉන්නේ? රත්නපුරේ. දන්නේ ඔක්කොම මතක් වෙනවා. කනට සද්ද ඇහුනහම මේ බල්ලෙක් බුරනවා. කොහොමද ඒක බල්ල බුරන්නේ? අපිට කිව්වේ නෑනේ බල්ල බුරන්න කලින් මම බුරමි කියලා. ඒ සද්දෙට අපි ගාව තැම්පත් වෙලා තියෙන අතීත දැනුම මෙනෙහි වෙලා උඩට එනවා. ඕකෙන් තමයි මේ ලෝකය අපි හඳුනගන්නේ. අපේ පරිසරය හඳුනගන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. එතකොට ඒ අරමුණ හඳුනගෙන විතරක් නවතින්නේ නැහැ. අරමුණ හඳුනගෙන විතරක් දැන් පාරේ යන මිනිස්සෙක් අපි දැක්කා. ඒ මිනිස්සයා දැක්කාම මේ යන්නේ මිනිස්සෙක්. ඊට පස්සේ මේ මිනිස්සයාගේ නමක් තැම්පත් වෙලා තියෙනවා නම් මේ යන්නේ ආවල් මිනිස්සයා. මේ යන්නේ අර ධර්මදාස. ඒකත් මත. ඉතින් එතන නවතිනවද කියලා බලන්නකො හිත දිහා බලලා මේ හොරන්නේ. මේ යන්නේ ධර්මදාස. ධර්මදාස කියලා නවතින්නේ ඒ මිනිහා යම් කිසි වින්දනයක් Tamanට ඇතිලක් කරලා තියෙනවා නම් ඒකත් වෙනවා. ওই මිනිහා මට බැන්නා. ඔය මිනිහානේ මට ආවල් දවසේ වහිනකොට වැස්සට කුඩයක් දුන්නා. මේ මොනවද? අර රූපයෙන් ලැබුණ වින්දනත් මෙනෙහි වෙනවා. සංඥා විතරක් නෙවෙයි වේදනත් මෙනෙහි වෙනවා. අන්න එතකොට ඔය විදිහට හිත වැඩ වෙනවා නම් අන්නේ මනසිකාරයට කියනවා අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි ගිය මාසේ පත්තරෙන් මම ලිව්වේ. ජූලි මාසේ. ගිය මාසෙත් නෙවෙයි. යූලි මාසේ පත්තරේ ලිව්වා අයෝනිසෝ මනසිකාරයේ මගින් අරමුණු හමුවේ මිනිසා මනස්කල්පිත ලෝකයට පමුණුවා අයහපත් කර්ම කරන පාපතර පුජ්‍යලේකුවට පත් කරන ආකාරය දකිමු. තමනුත් පුජ්‍යලේ තමනුත් ඒ තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි දැන් බලමු මේ අරමුණක් හැප්පෙනකොට ඉන්ද්‍රයන්ට අපි ගමු රූපයක් ඇහැට හැප්පෙන. එතකොට අපිට ඒ රූපය හැප්පෙනකොටම අපේ සිත තුළ අර උපපරීක්ෂණ මනෝභාවය වැඩ වෙලා කවුද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා අපි අතීත දැනුමට අරන් යනවා. අතීත දැනුමට අරන් යනවා. බුදුන් වහන්සේ කියන්නේ අතීත නාන්නවා ගමෙయ్య කියලා. උඹ අතීත දැනුමට යන්න එපා කියලා උන්වහන්සේ කියන්නේ. එතකොට අපි අනිවාර්යයෙන් එපා කියන්නේ යන ඉඳා. එතකොට ඒ අතීත දැනුමට යනවා. අතීත දැනුමට ගියාම අපි හැබෑ ලෝකයෙන් අයින් වෙනවා. මනසින් හදන ලෝකේ වාසයට යනවා. ඕක අවබෝධ කරගන්න. හිත දිහා බලලා මේවා අවබෝධ කරගන්න. හැමදාම බණ අහලා ඉවරලා බණ දන්නවා කියලා ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය හැප්පෙනකොට අපි මේ අයෝනිසෝ මනසිකාරය නිසා හැබෑ ලෝකයෙන් අපි ඈත් වෙලා මනස්කල්පිත ලෝකයකට ඇතුල් වෙනවා. ඔන්න අපේ වාසය. අපි මනස්කල්පිත ලෝකේ වාසය කරන්නේ. මොකද්ද මනස්කල්පිත කියන්නේ? මනසින් හදන ලෝකේ, හිතෙන් හදන ලෝකය. ඉතින් හිතෙන් හදන ලෝකය හැදෙන්නේ අයෝනිසෝ මනසිකාරයේ හින්දා. ඇයි? හිත තුල තියෙන ලෝකේ තමයි මොළ. එතකොට මෙයා හැබැයි ලෝකේ නෙවෙයි. ඔන්න පාරේ යන මිනිහා දැක්කට පස්සේ කවුද කියන ප්‍රශ්නාව එතකොට මෙනේ ඉවෙන්ට පටන් ගන්නවා දන්නේ ආවල් එක්කන.
ඊට පස්සේ ආවල් එක්කනා කියලා දැනගත්තාම තමන් මොනතරම් දේවල් දන්නවද? දන්න දේවල් ඔක්කොම උඩට එනවා. දන්න දේවල් ඔක්කොම මිනිහෙක් විතරක් නෙවෙයි. අපි කියමු ගහක් දැක්කා කියලා. ගහක් දැක්කා. මේක කිතුල් ගහක්. ඔක ගහලා තියෙනවද? කිතුල් ගහ කියලා. කොහොමද මේක කිතුල් ගහ වෙන්නේ? තමන් ගාව තියෙන දැනුමින්. එතකොට කිතුල් ගහ කියලා දැනගත්තාම ඔය කිතුල් ගහ පිළිබඳව කල්පනාවෙන් ගියොත් සමහරලාට හැන්දෑවට කිතුල් රා ටිකක් එහෙම බීලා පුරුද්ද තිබ්බනම් මොකද වෙන්නේ? මේ වෙලාවටත් කිතුල් රා ටිකක් හොයාගෙන ගියා නම් හොඳයි කියලා තියන්නත් හිතෙනවා සමහරලාට. අපේ ජීවිත ගමන් කරන ආකාරය අපි දකින්න ඕනේ. එතකොට අන්න අයෝනිසෝ මනසිකාරයෙන් මනස්කල්පිත ලෝකයට අපි ගෙනියනවා. ඕකට මම පොඩි නිදර්ශන කතාවක් දාලා තියෙනවා මේකේ. අපි පුංචි කාලේ මේ ශික්ෂා මාර්ගෙන් 2 පන්තියේ ඉගෙන ගත්ත මුරුංග ගහේ කතාව. ඒක කොච්චර ලස්සනද වරන මෙතෙන්ට ගලපන්න. ඔන්න ගොවි මහතෙක් හිටියා. ගොවිතැන් කරගෙන ජීවත් වෙනවා. එතකොට මේ මිනිස්යාට පුංචි පැල්පත් ගියක් තියෙනවා. මිනිහා ඉතින් ওই පැල්පත් ගියේ පොඩි ස්තූප කෑල්ලක් තියෙනවා. ඉතින් ඕකට ඇවිල්ලා උදේ නැගිටලා ඉවරලා කකුල් දෙක මිදුලේ කියලා ඉස්සරහා පැත්ත තමන්ගේ කුටුව දිහා බැලුවා. බලනකොට මිනිහාට පේනවා මුරුංග ගහක්. ඒ මුරුංග ගහේ පුංචි පුංචි කරල් තියෙනවා දැක්කා. ඔන්න ඔය ටික විතරයි දැක්කේ. දැන් මිනිහාට මොකද වුනේ? මොකද්ද ඔය කතන්දරේදී කියන්නේ? ඔන්න මිනිහට දැන් මුරුංග ටික දැක්කට පස්සේ පුංචි පණුව වගේ පුංචි පණු පොඩි කරා. මේ සරේ නම් මුරුංග පළදාව හොඳයි. මේ මුරුංග ටික හොඳට හැදුනොත් එහෙම මට මේ සරේ මුරුංග විකුණලා හොඳ මුදලක් ගන්න පුළුවන් වෙයි. දැන් මේ දවස්වල වෙළඳ පොලේ මුරුංග හොඳ ගණන්. එතකොට මට මේ මුරුංග ටික පැවුනාම මට සල්ලි ටිකක් හම්බුනොත් මට මේ පැල්පතීන්ට ඕනේ නෑ. මට ටිකක් මීට වැඩිය හොඳ කටුමැටි ගයක් නැති හොඳ ගයක් හදාගන්න පුළුවන්. එතකොට මට මේ ගේ හදන්න මේ ඉඩමෙම හොඳ තැනක් කොහෙද? මේ ඉස්සරහ කෑල්ල තමයි හොඳ. දැන් ඉතින් මිනිහා මුරුංගා හදලා මුරුංගා කඩාගෙන මාකට් එකට ගිහිල්ලා විකුණලා දැන් සල්ලි ගෙවලා දැන් මිනිහා සල්ලි වලින් ගයක් හදන්න මිනිහා ඉන්නවා. මොන ලෝකෙද? මනස්කල්පිත ලෝකේ. දැන් මිනිහා කල්පනා කරනවා මේ ඉස්සරහ කෑල්ල හොඳයි ගේ හදන්න. එහෙමනම් මෙතන ගෙපොර කපන්න ඕන. ගෙපොර කපන්න නම් ඉස්සෙල්ලා මේ මුරුංග ගහ කපන්න ඕන. මේකයි ඉතින් කුස්සියට ගියා. ගෙනාව පොරව ගිහිල්ලා මුරුංග ගහ දැන් බොහොම අමාරුවෙන් ඉතින් තෙන් ඉක්මනට ගෙපොර කපන්න කියලා මේක ගහ පෙල්ලා දාලා මහන්දිය අරින්ට ඉත්තෝපේ ඉඳගෙන ඉන්නකොට මුරුංග ගහ නෑ පේන්න. මුරුංග ගහ කැපුවේ කොයි ලෝකෙට ගිහිල්ලාද? කොයි ලෝකේ වාසයට ගිහිල්ලාද මුරුංග ගහ කැපුවේ? මනස්කල්පිත ලෝකෙ. මනස්කල්පිත ලෝකෙ. ඕවා තමයි මේ අපරාධකාරීන්ගෙන් සිද්ධ වෙන්නේ. දැන් අර ඊයේ පෙරේදා වාපු මරලා දාපු කෝටිපති මුදලාරි. මොකද කල්පනා කරන්න ඇත්තේ මේ කාපේ ණය ඉල්ලනවා ගත්තේවා 4-5 දිනක්ම ණය අරගෙන මේ කාට අපිට ණය දෙන්න දැන් සල්ලිත් නැහැ. මේක අපි අමාරුවේ දාන්නත් බැරි නෑ. එහෙනම් මේක මරුවාම ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. ඉතින් මේක මරමු. මේ කල්පනා කරේ කොයි ලෝකේ ඉඳලාද? මෙහෙම කල්පනා කරන්නේ කොයි ලෝකේ ඉඳලාද? මනස්කල්පිත ලෝකේ. කල්පනා කළා දැන් මරුවා. දැන් මොකද ප්‍රවෘත්ති වලට කියන්නේ? එයාගෙන් ණය ගත්ත 5 දෙනාගේ පිටරට ගමන් සම්පූර්ණයෙන් තහනම් කරන්න කියලා උසාවියෙන් ඕඩරේ ගත්තා. අන්න මාවනැල්ලේ පැත්තේ මිනිස්සෙකුත් ඉන්නවා. දැන් එතකොට මනස්කල්පිත ලෝකෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? හැබැයි ලෝකෙට යනකොට මෙන්න අපරාධ සිද්ධ වෙන හැටි. හැබැයි ලෝකේ අපරාධ කරන්න බෑ. හැබැයි ලෝකේ අපරාධ කරන්නේ.
කුඩා දැරියක් දූෂණය කරපුවාර මයියංගනේ තරුණියගේ කතන්දරේ මං කියෙව්වා. හැබැයි ලෝකේ මේ මිනිස්සයා මේ ළමයි ඉස්කෝලේ යනකොට ගෑන් ළමයි යනකොට යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මිනිස්සයා මේ කුඩා දැරිය ලොකු කාන්තාවක් විදියට දකින්න කොයි ලෝකේද? මනක්කල්පිත ලෝකේ. ඒ ලොකු කාන්තාවක් වගේ අපේ ඇතුලෙන් හදන හින්දා තමයි මේ දැරිය විනාශ කරන්නේ. මේ අපරාධ සියල්ලම සිද්ධ වෙන්නේ මොන ලෝකෙද? මිනිසා අයෝනිසෝ මනසිකාරයෙන් ගෙනියන මනක්කල්පිත ලෝකේ. එහෙමනම් මේ මනක්කල්පිත ලෝකේ වාසය දුරු කරන්න නම් අයෝනිසෝ මනසිකාරය නිරෝධ කරන්න ඕන. ඒක යෝනිසෝ කරන්න. ඔන්න ඉගැන්වීම. ඔන්න බුදුන් වහන්සේ දුකින් ගලව ගන්න හැටි. අපි මේවා මෙනෙහි කරලා අවබෝධ කරගන්න නැතුව නිකම් බණ අහලා දැනුමට මේවා තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි තමා තුලින් මේවා දකින්න ඕනේ. ඔය කතන්දරේ කියනකොට මම තව එකක් මේ කියලා ඇති මේ ඉංග්‍රීසි පොත් කියවන පුංචි කාලේ කියව එකක් මේරි කියලා ගෑනමගේ කතාවක්. ඕන් එක කාන්තාවක් පොඩි කඩයක් දාගෙන උඩ තට්ටුවේ පොඩි වෙළඳ ශාලාවක් දාගෙන හිටියා. ඊට පස්සේ මොකද කරන්නේ? යාට පුංචි ගෑන් ළමයෙක් හිටියා අවුරුදු 7ක 8ක විතර පුංචි ගෑන් ළමයෙක්. ඉතින් යට තට්ටුවේ තියෙනවා බියර් අර ලොකු බාර් පීපෝ වගේ තියෙන ඔය එක. ඕකෙන් බියර් ගෙනලා උඩ විකුණනවා. පස්සේ මොකද කරේ? අර අවුරුදු 8 විතර ගෑන් ළමයාට කිව්වා අම්මා මේ පුතේ පල්ලෙහාට ගිහිල්ලා මේ ජොග්ගුවට බියර් එකක් පුරවගෙන එන්න කියලා. ඊට පස්සේ ඒ ළමයා තරප්පු පිටින් බෑලා පල්ලෙහාට ගිහිල්ලා එතන තියෙනවා පොඩි බංකුවක්. ඒ බංකුවේ ඉඳගෙන අර බියර් පයිප් එක කරාමේ ටැංකිය වගේ අර පතුලේ තියෙනවා කරාමේ ඒක ගලවලා මේ ඒක ඇරලා මෙහා මේ ජොග්ගුව මෙතෙන්ට තියලා මේ අර බංකුවේ ඉඳලා බලහින්න උඩ තියෙනවා මේම යකඩයක්. ලොකු යකඩයක්. ඊට පස්සේ මේ දරුවා කල්පනා කරනවා දෙයියනේ මේ යකඩේ කඩවන්න මම කවදා හරි ලොකු වුණාම කසාදයක්. කසාදේ බන්නේ විතරයි යදන්නේ වෙන මොකක්ද දෙල්ලන් දන්නේ නැහැ. අයියා අවුරුදු 8යිනේ. මමත් ලොකු වුණාම කසාදයක් බඳිනවා. කසාදයක් බඳාම මටත් දරුවෙක් හම්බ වෙනවා. ඒ දරුවා හම්බ වුණාම මම ඒ දරුවත් මෙතෙන්ට බියර් ගේන්ට එවනවා. ඒ ඇවිල්ලා මගේ දරුවා ඉඳගෙන ඉන්නකොට මේ යකඩ පොල්ල කඩනකොට තනේ මගේ පොඩි එකා මැරෙයි නේද කියලා මේ කෙල්ල අත් දෙක මෙහෙම තියන අඬනවා. දැන් අම්මා බලනවා මේකී තාම එන්නේ උඩට. මොකද උනේ කියලා බලන්න අම්මා පල්ලෙහාට යනකොට මුළු බියර් අර එකේ තියෙන ඔක්කොම අර වටේට ගලලා අරක උතුරලා යනවා බියර් පයිප් එකම හිස්සලා ඔක්කොම ගලාගෙන යනවා මේ ගියරේනවා. ඊට පස්සේ ටොක්ක කුචල්ලා මොකද්ද කියලා උනේ උඹලන්නකෝ අම්මා අර යකඩයක් තියෙනවා ඒ යකඩේ කවදා හරි මටත් අම්මලා කතාවේ කියලා දුන්නාම මටත් බබෙක් හම් වෙනවා මමත් ඒ දරුවා මෙතෙන්ට බියර් ගේන්ට එව්වාම මේ යකඩේ කඩාගෙන මගේ දරුවා මැරෙයි කියලා මට දුක හිතුණා. ඕන මේකේ තාම කාමයක් ආවේ නැහැ කසාද බැඳිල්ල. දරුවෝ හම්බෙන විතරයි යන්නේ. ඊ ධර්මතාවයේ මෙනෙහි වෙලා අන්න බලන්ට මනස්කල්පිත ලෝකීර ගියාර අවුරුදු 8 ගෑනු දරුවත් මොනතරම් විපත්තියකටපත් වෙනවද කියලා. මෙන්න මේ ලෝකයෙන් ගලවන්නයි බුදුන් වහන්සේ මේ දෙයාකාර මනසිකාරය අවබෝධ කරගෙන නුඹලා සිතට යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කරපල්ලා. මම බුද්ධත්වයට පත් උනේත් ඔය අයෝනිසෝ මනසිකාරේ නිරෝධ කරලා යෝනිසෝ මනසිකාරේ හිතට උරු කිරීමෙන් කියලා උන්වහන්සේ විමුක්ති මඟ ඉසිපතනෙදි පෙන්වුවා. මම ඒකට අර පුංචි පොතකුත් දීලා තිනවා. මේ දෙයාකාර මනසිකාරේ නිරෝධ කරන්න ඕන. යෝනිසෝ මනසිකාරේ හිතට ප්‍රගුණ කරන්න ඕන කෙනෙක් උන්වහන්සේ ඉතින් පෙන්නන්නේ නිවන් දකින්න ඕන. එතකොට මේවා අපි ඇහුවට මදි. අපි චිත්තසංතානයේ මේ මනසිකාරයේ පදනම් කරලා අපි අවබෝධ කරගන්න බලන්න ඕන. ඒ නිසා මේ ගිය මාසේ පත්‍රයේ ඔය කතන්දරේ විග්‍රහ කරලා තියෙනවා. ඒක අරන් ගිහිල්ලා කියවන්න. අපි ඊට පස්සේ ගත්තා මේ අගෝස්තු මාසෙට මීදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවස. ඊ වැඩම කරපු දවසේ මීදු මහ රහතන් වහන්සේට හමු වෙනවා
එදා හිටිය පාලකයා දේවානම්පියතිස්ස රජුගේ. මිහින්තලාවේදී ඒ කාලේ ඔක මිස්සක පබ්බතේ මොකද්ද කියලා කියනවා. අපි කියමුකෝ අඹතලාව අම්බත්තලේ කියලා හමු වෙනවා. ඒ හමු වුණාම මේවා සඳහන් වෙලා තියෙනවා. ලංකාවේ පැරණි ඉතිහාසයේ පොත වශයෙන් තියෙන දීපවංශෙත් තියෙනවා. මහාවංශෙත් මේ කතන්දරේ තියෙනවා. එතකොට මේක අවුරුදු දහස් ගණනක ඉඳන් පවත්වාගෙන යන කතන්දරයක්. එතකොට එතෙන්දී මීද මහ රහතන් වහන්සේ පළමුවෙන්ම කරන වැඩේ ප්‍රකාශ කරනවා. පළමුවෙන්ම කරන්න ඕනන්නේ යම් කිසි තැනකට ගියොත් ඒ ඉන්න අයට තමන් කවුද කියලා හඳුන්වලා දෙන්න ඕනේ. අද ඕකවත් අපිට පුරුදු වෙලා තියෙනවා. ගෙදරකට ගිහිල්ලා දොරට ගන්න කවුද? මේ මම කීතරයක් ඇහුවට පස්සේද නම කියන්නේ? මේ මම ඇයි ආවේ නිකන් උගල අපිට පුරුදු වෙලා තියෙන්නේ. ඔය දෙකම පාවිච්චි කරාද මේ මහරහතන් වහන්සේ? මොකක්ද කියලා ඉතිරෝම ශ්‍රමණාමයන් මහරජ ධම්මරාජස්ස තාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත. අන්න දීපවන්ට තියෙනවා. මහරජ මයන් අපි ශ්‍රමණාමයන් මහරජ කියන්නේ ආමන්ත්‍රණය කරන මහරජ මයන් අපි ශ්‍රමණයෝය. කාගේද? ධම්මරාජස්ස ශ්‍රාවක ශ්‍රමණයෝ. ධර්මරාජයාගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. තමන් කවුද කියලා හඳුන්වලා දුන්නා නැත්නම් ඇරින්ද තිබුණානේ ඊතලෙම. අපි යම් කිසි තැනකට ගියාම ඉතල තමන් කවුද කියලා අපි කියන්න ඕනේ. අන්න ඒක මේ මහරහතන් වහන්සේ ඊටු කළා. එතකොට අපි ඒක පුරුදුුනේ නෑ. අපි තාමත් ඒක පාවිච්චි කරන්නේ. අන්න ඒක වැදගත් ගුණයක් තමන් කවුද කියලා. තමේ අනුකම්පාය ඔබට තියෙන අනුකම්පාව නිසා ඒ හින්දා අපි මෙහාට ආවේ කියලා ආපු කාර්යය කිව්වා. නිකන් ගියේ නෑ. අම්මා නිකන් ආව මේ අඹ ගැස් ටිකක් එම් බලන්න. නිකන් ආව කියන්නේ. ඔබට දේරයක් කරන්න ආවේ. ඔබට අනුකම්පාවෙන් අපි මේ ආවේ. අන්න කාර්යය කිව්වා. තමන් කවුද කිව්වා කරන්න ආපු කාර්යය කියලා දුන්නා. දැන් ප්‍රශ්න විසඳ ගන්න ලේසියි. ඊපස්සේ හැබැයි මං අහන ප්‍රශ්නේ ධම්මරාජයා කියනකොට දේවානම්පියතිස්ස රජු ඇහුවද මොකද ඒක කියලා ඇහුවද? කවුද ධම්මරාජයා කියන්නේ? මමනේ රජුරෝ. කවුද ධම්මරාජයා? ඇහුවේ නෑ. කියනකොටම මොකද කරා කියන්නේ ආයුධ ටික දුනු විතර බිම දාලි වෙල වෙන්දලු. එතකොට ධම්මරාජ කියන්නේ කාටද? ධම්මරාජ කියන්නේ බුදුන් වහන්සේට. එතකොට බුදුන් වහන්සේ ගැන මෙයා දන්නවා නම් ලංකාවට ඉස්සරෝම බුද්ධාගම පිහිටවන්නද මේ ආවේ? ලංකාවේ බුදුන් වහන්සේ ගැන නොදැන හිටියද? මේ දැන හිටන්නේ කවුද කියලා ඇහුවේ නැත්තේ? ධම්මරාජ කෙනෙකුටම රජුරු දැනගත්තා. මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. එහෙනම් අන්න එදා බුද්ධ ශ්‍රාවකයන්ගේ හැටි. ඔයදාටත් කොහොයන්නේ? ඩඩේ මේ යන. අද බුද්ධාගම්කාරයෝ කොහොමද? ආර්ය බුද්ධාගම්කාරයෝමයි. අපි එනකොට බැලුවා කඩියක් කර කඩියක් දෙකක් තුනක් කර කඩියක් වහලා. ඉතින් අපි දෙන්න කතා වුණා අන්න බලන්නකෝ. අද සීකුරාද නේද? වහන් සීකුරාද ටවුමේ හැටි. බුද්ධාකාරින්ගේ පොයදාට කොහොමද? මොකද්ද අපේ හැදියාව? මොකද්ද අපේ හැදියාව? අර මිනිස්සු මොනතරම් වෙලෙල් ගන්න තිබුණත් පල්ලියට යන දවසේ කුරාදේ විලාට කඩවල ඔක්කොම වහලා. ඒ මිනිසුන්ගේ තියෙනවා එක්තරා හැදියාවක්, එක්තරා දියුණුවක් තියෙනවා. අද අපි අතර ඕවා මොකවත් නැති හින්දා තමයි මේ පිරිහීගෙන යන්නේ. ඒ නිසා එකෙන් ගොඩ ගන්න තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අන්න කාර්ය කිව්වා. ධර්මරාජයා කියන්නේ කවුද කියලා ඇහුවේ නෑ. රජුරෝ දන්නවා ධම්මරාජ කියන්නේ බුදුන් වහන්සේ කියලා. ඊට පස්සේ වැදගත් ප්‍රශ්න දෙකක් ඇහුව එක අදත් තියෙනවා දීපවන්තෙත් තියෙනවා මහාවන්තෙත් තියෙනවා.
උන්වහන්සේ තමන් කවුද කියලා හඳුන්වලා දීලා වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ? මගේ ප්‍රශ්නේ ඒකයි. ඇයි ඕක අහන්නේ? මහරජ මේ ගහ මොකද්ද? ඔන්න අහපු ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න කාගෙන්ද? රජුරුවන්ගේ. ස්වාමීනි මේක අඹ ගහක්. උය ගැස්සිට බෝ ගහනේ ගන්න තිබුණේ. බුද්ධ ආගම්කාරයාණන් ගන්න තිබුණේ මොකද්ද? බෝ ගහ. කො බෝ ගහ ගත්තා. අද ගිහිල්ලා ඇහුවොත් කොච්චර ගස් තිබුණත් බෝ ගහ ඇයි අප්පා මේ බෝ ගහේ අතු කැපුවත් කියලා අහයි. බෝ ගහ තමයි ලොකු. කො බෝ ගහ ගැන ඇහුවා. අර ගස්වලින් අතරින් තියෙනවා බුරුත තේක කොහොම කීයක් ඔය කැලවල අනුරාධපුරේ ගියාම බලන්නකො තියෙනවා. මේ අඹ ගහ ගත්තේ. මේ ගස කෙනෙක්ද මහරජා අඹ ගසගේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. මේ අඹ ගස ඇරෙන්න තවත් අඹ ගස් තිබේද? තිබේ ස්වාමීනි. හොඳයි. මේ අඹ ගසත් ඒ අඹ ගසත් ඇරෙන්න තවත් ගස් තිබේද? තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ අනිත් බුරුත තේක නැදුම් පළු මේ තියෙනවා. හොඳයි මහරජා. ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් ඇරෙන්න තවත් ගසක් තිබේද කියන ප්‍රශ්නේ ඊළඟට අහුවා. ඔන්න බුද්ධි පරීක්ෂණය. ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් ඇරෙන්න තවත් ගස් තිබේද කියලා අහුවා. ඇයි මහරජා? ඇයි ස්වාමීනි මේ ගහ? මේ අඹ ගහ? අන්න ආයත් අඹ වලටම ගත්තා. ඊට පස්සේ මෙයාට ඩිංගක් මොලේ තියෙනවා කියලා තීරණය කරා. මොන බුද්ධි පරීක්ෂණය? මොලේදී නෑ. අපිට නම් ඔහොම අහනකොට නෑ නෑ ආයෙ ගස් නෑ. ඔච්චරයි තියෙන්නේ ඔය වර්ග දෙක. අඹක් තියෙනවා අඹ නොවන එකක් තියෙනවා කියලා අපි උත්තරයක් දෙනවා. අන්න එතකොට මෙතනින් ලැබුණු උත්තරෙන් තේරුම් ගන්න. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. ඒකත් වැදගත්මක් නැති ප්‍රශ්නයක් අහන්නේ. මේ ගස් ගැන අහන්න දාවේ. මොකද ගහ කපා ගන්න ආවද? අඹ ගෙනියන්න ආවද? ඒකෝට මේක ඇයි අහන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. අද වෙනකම් මේක ගැන අපි කල්පනා කරේ නෑ. මම අන්න කල්පනා කරලා ලියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයක් අහන්න. මහරජා ඔබට නෑයෝ ඉන්නවද? ඉන්නවා ස්වාමීනි. නොනෑයොත් ඉන්නවද? ඉන්නවා ස්වාමීනි. ප්‍රශ්න දෙකයි. ඒ නෑයොත් නොනෑයොත් තරම් තව කවුරුත් ඉන්නවද? ඇයි ස්වාමීන් වහන්සේ මම ඕන මම මතු කරගත්තා. පළවෙනි එකේ මතු කරගත්තා අඹ. දෙවෙනි එකේ මතු කරගත්තා මම. ඕන්න ඔය දෙක ගැන බණ කියන්න තමයි ලංකාවට වැඩි. මේ චූලාට්ටිපදෝම සූත්‍රය කියන්න ආව නෙවෙයි. ඔන්න ඔය ධර්මතා දෙක ගැන මේ ලංකා වාසී ජනතාවට උගන්වන්නට ආවා. අද වෙනකන් මේ ධර්මතාවයේ මේ මිනිසු දකින්නේ නැහැ. අපි දැක්ක නිසා තමයි මේ ලියන්නේ. මේවා ලියලා අරපුවාම කතා කරන්න වෙන්න. රජුරුවන්ගෙන්ම අඹ කියන ප්‍රශ්නේ ගත්තා. මේ අඹ ගැස. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ නෑයෝ ඉන්නවද? ඉන්නවා. නොනෑයොත් ඉන්නවා. හොඳයි නෑයෝ නොනෑයෝ යන්නේ ගල්වලට ඉන්න. ඒ ස්වාමීන් වහන්සේ මම. එතකොට මොකද්ද වචන දෙක? අම්බයි මමයි. ඔන්න බුද්ධාගම. ඔන්න බුදුන් වහන්සේ වදාළ ධර්මයේ. ඕක අපිට උගන්වන්නට ආවේ. මේ අඹ කියන්නේ මොකද්ද? මම කියන්නේ කවුද? මම හැදෙන්නේ කොහොමද? ඕකයි එදා දහමේ පරමාර්ථය. ඕකයි හරය. අන්න ඒක මම මෙතන විග්‍රහ කරනවා. මේ අඹ කියන එක දැන් අපි ඉගෙන ගන්න බලමු. මේ අඹ කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? මේ අඹ කියන එකේ අපිට පේන්න තියෙන අකුරු දෙකයි. අයන්නයි අඹ බයන්න කියලා එකක් තියෙනවා. මේ අඹ බයන්න කියලා එකක් නෑ. ඕක අපේ සිංහල භාෂාවේ පමණයි ඔය
උඹ අපි යම බයන්න කියන උඹ බයන්න තියෙන්නේ සිංහල භාෂාවේ පමණයි. පාලි වෙලත් නැහැ, සංස්කෘත වෙලත් නැහැ, හින්දි වෙලත් නැහැ, ද්‍රවිඩ භාෂාව වෙලත් නැහැ, කොහේවත් නැහැ. අපිට විතරක් තියෙනවා අකුරක් අම බයන්න කියලා. අම බයන්න. ඔක දාලා තියෙන්නේ අපේ ඕඩි අක්ෂර වල අග්ගිස්සට. මොකද්ද මේ අම බයන්න කියන්නේ? මේ අඹ බයන්න කියන්නේ මොකක්ද? අඹ බයන්න කියන එකේ තියෙනවා මයන්න තියෙනවා. පිට කල්ලැල තියෙනවා පුළුවන් කුලේ ගුණ මයන්න තියෙනවා. ඔය මයන්නට බයන්න සම්බන්ධ කරනවා. අපේ භාෂාවේ තියෙනවා එක අකුරකට තව අකුරක් සම්බන්ධ කරන ක්‍රමය. දැන් බලන්නකො ක්‍ර කියන එක කොහොමද කියන්නේ කියලා. මොකද්ද ක්‍ර කියන එකේ තියෙන්නේ? කයන්නයි රයන්නයි එකට බැඳලා. රයන්නේ කැලේ තමයි යටින් දාන්නේ. අපි කයන්නයි යයන්නයි එකතු කරපුවාම කොහොමද ලියන්නේ? යන්සේ කියලා එකක් දානවා. යන්සේ. කයන්නට යන්සේ දානෝම. එතකොට වාක්‍ය කියන දේ යන්සේ. අකුරු වල භාගයක් අරගෙන ඒ භාගෙ විතරයි අපි දාන්නේ. ඇලපිලි පාපිලි වශයෙන් දාන්නේ ඒවා. නමුත් අකුරක්ම හදලා තියෙනවා සිංහල භාෂාවේ මයන්නයි බයන්නයි එකතු කරපුවාම එක අකුරක්. ඒක තමයි යම බයන්නේ කියන්නේ. මයන්නේ කෑල්ල ඕන ওই ටික. බයන්නේ කෑල්ල මේ ටික. එතකොට අඹ කියන එකේ දැන් අකුරු කීයක් තියෙනවද? පේන්න තියෙන්නේ දෙකයි විග්‍රහ කරපුවාම අකුරු කීයද? තුනක් තියෙනවා. අයන්නයි මයන්නයි බයන්නයි. අයන්නයි මයන්නයි බයන්නයි. එතකොට මොකක්ද ඔතන තියෙන ධර්මතාවය? ඔන්න අපේ මනස වැඩ වෙන හැටි. අයන්නෙන් පෙන්වන්නේ අරය. අරය කියන්නේ පිටින් එන රූපේ. අපේ මේ හිතට ඉන්ද්‍රියම් මගින් රූපයක් ආවේ නැත්තම් අපිට හිතෙන්නේ නැහැ. මානසිකාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙනෙහි වෙන්නේ නැහැ. මොකක්ද එන්න ඕනන්නේ? අරයක් එන්න ඕන. අරය කියන්නේ මොකද්ද? රූපේට. අර කියලා පෙන්වන්නේ ඒකනේ අපි. රූප වලට තමයි අර කියන්නේ. අරයා කියලත් අපි රූපයකට තමයි අරයා කියන්නේ. එතකොට අර කියන්නේ රූප වලට. එතකොට රූපයක් එන්න ඕන. ඊට පස්සේ මනස සිද්ධ වෙන ධර්මතාවය මානසිකාරය ඊට පස්සේ මොකද වෙන්නේ? භව වෙනවා. ඔන්න හිත පිළිබඳ ධර්මය. මේ හිත පිළිබඳ ධර්මයේ උගන්වන්නට අඹ ගත්තේ. අපි අඹ ගත්තේ කාණ්ඩ. තමුන්නාන් සම ටිකක් ගෙනවද අපිටත් එක්ක කියලා හයියනවා. මේ අඹ කියන වචනේ උන්වහන්සේ ධර්මයේ උගන්වන්නට ගත්තේ. ඒකයි අඹ ගහක් ගන්න ප්‍රශ්නයක් හැදුවේ. නැත්තම් වෙන කොහොම ගහක් ගැන හදා ගන්න තිබුණා. ගත්තේ නෑ කොහොම ගහ. අඹ ගහ. එතකොට මේ අඹ කියන දැන තියෙනවා අපේ මනසේ ස්වභාවය. මොකද්ද? අරය පිටින් අරය එනවා ඊට පස්සේ මානසිකාරය හැදෙනවා ඊට පස්සේ මම කියන එක භව වෙනවා. මම දැක්කා. අරයක් ආපුවාම දැන් මේ අරේ මේක අරේ මේක හැරෙන රූපය. ඉතින් මේක දැක්කාම මම දැක්කා පොඩි තැටියක් වගේ එකක්. මම දැක්කා වීදුරුව. අන්න මම කියන එක ඉපදිනවා. අපි කවදාවත් කතා කරනකොට මේකට මුලින් මම දාන්න නැතුව කතා කරන්නේ නැහැ. මම දැක්ක පාරේ යන මිනිස්සෙක්. මට සද්දයක් ඇහුණා. මට ගන්ධයක් දැනුණා. මට රසයක් දැනුණා. මට ස්පර්ශයක් දැනුණා. එතකොට මේ අපි නිතරම මේ මනසේ සිද්ධ වෙන එකට පුජ්‍යලයක් හැදෙනවා. කවුරු කියලාද? මම කියලා. ඔන්න මම හැදෙන හැටි. අරයක් තියෙන්න ඕන මානසිකාරය අයෝනිසෝ මානසිකාරයේ ක්‍රියාත්මක වෙන්න ඕන මම කියන සංකල්පය භව වෙනවා. ඒ නිසා උපදින වචනේ තමයි මම. අන්න දෙවෙනි එකට ගත්ත මම. ඔබට නෑයෝ ඉන්නවද? ඉන්නවා. නොනෑයෝත් ඉන්නවද? ඉන්නවා. හොඳයි නෑයෝ නොනෑයෝ ඇරෙන්න කවුද ඉන්නේ? මම.
එතකොට රජුගෙන්ම අඹ කියන එකක් ගත්තා මම කියන එකක් ගත්තා. එහෙමනම් අපි මේක විදර්ශනය කරලා දකින්න ඕන ඇයි මේ ධර්මතා දෙක උන්වහන්සේ දාගත්තේ? එන්නන් මේ ධර්මතා දෙක ඇයි ගත්තේ? අඹ ගැන අහන්න නැතුව වෙන එකක් අහන්න තිබුණා. මම ගැන අහන්න නැතුව නෑයෝ ගැන අහන්න නැතුව වෙන දෙයක් අහන්න තිබුණා. ඇයි මෙහෙම ප්‍රශ්න දෙකක් මතු කරලා උන්වහන්සේ දා ලංකාවට වැඩිම කෙරේ ඔන්න ඔය ධර්මයේ කියලා දෙන්නේ. ඔය ධර්මතාවය කියලා දෙන්නේ. අඹ ගැනයි මම ගැනයි කියලා දෙන්නේ. අඹ ගැන කියනකොට මනස සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. අපේ සිතට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් අරයක් එන්නේ නැත්තම් රූපයක් එන්නේ නැත්තම් මානසිකාරයක් නැත මානසිකාරයක් නැත්තම් භවයක් නැත. අඹ ඔන්න මම කියන සංකල්ප මගේ කියන සංකල්ප උපදින්නේ අරයයි මානසිකාරයයි මනසේ සිද්ධ වෙන භව කියන මනෝමය ස්වභාවයයි. ඒකට තමයි පුනර්භව කියන්නේ. එතකොට අඹ කියන එක ඒක තියෙනවා. ඊට පස්සේ දැන් ඕක දිග්ගැස්සිලා යන හැටි මට පේනවා. දැන් අපිට ඇහැට රූපේ හැප්පුණත් කනට සද්දේ හැප්පුණත් නහයට දැනුණත් දිවට දැනුණත් කායට දැනුණත් මොකද අපිට මේ බාහිර පරිසරයේ බලපෑම් කරනවා. අපිට ඒ බාහිර පරිසරයෙන් ගැලවිලා ඉන්න බෑ මිනිසාට. මේ පරිසරයෙන් ගැලවිලා ඉන්න බෑ. අපි මේ ජීවත් වෙනකොට මේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙන්නේ මොනවා නිසාද? පිටින් එන අර නිසා. අරයෝ නිසා. පිටින් එන රූප නිසා. පිටින් එන රූපයක් දැක්කාම ඕකමගේ හාතුර කියලා කියන්නේ අර රූපය නිසා. එතකොට අපි චින්තනය සකස් වෙන්නේ මෙන්න මේ අරයන් මුණ ගැහෙනවා. එකයි මෙතන අරමුණ කියන්නේ. අරයෝ මුණ ගැහෙන තැන. නාමකයට අරයෝ මුණ ගැහෙනවා. ඇහැ නිසා, කන නිසා, නාය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා. එතකොට අන්න අපේ චින්තනය ක්‍රියාත්මක ගැටි උන්වහන්සේ පැහැදිලි කරා. එතකොට අඹ ඒ අඹ කියන එක විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්නවා බාහිර ලෝකෙන් ලැබෙන අරේ නිසා ඒක උපාදාන වෙලා නාමකය තුල යෝනිසෝ මනසිකාරයේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙලා මම කියලා සංකල්පයක් හිත තුල උපන්නට පස්සේ මේ මම කාර්යය තමයි ඊට පස්සේ කර්ම කරන්නේ. මේ වැඩ ඔක්කොම කරන්නේ මම. එක්කෝ අඹ කන්නේ, එක්කෝ අඹ විකුණන්නේ, එක්කෝ අඹ එකතු කරන්නේ. මේ ඔක්කොම කරන්නේ මම කාර්යය. එතකොට දැන් අපේ චිත්තසංතානේ මම උපදින හැටි පෙන්වන්නට මේ අඹ කතන්දරේ ගත්තා. ඒකල මම කතන්දරෙත් ගත්තා. මමත් ගත්තා. දැන් අපි යමු අඹ වලින් මම හැදුනා. මෙනෙහි වෙලා හැම වෙලාවෙම මම උපදිනවා. නැත්තම් මම කියලා කෙනෙක් අපිට බෑ රූපකය දිහා බලලා මම කිව්වට නාමකය තුල මේක සිතුවිල්ලක් පමණයි. හැම කෙනාටම මේක සිතුවිල්ලක්. ඒ නිසා තමයි හැම කෙනාටම කියා ගන්න පුළුවන් කවුරු කියලාද? මම කියලා. නැත්තම් තහනම් කරන්නේ තමදිට බෑ මට විතරයි මම කියා ගන්න පුළුවන්. පුළුවන් දෙයක් කරන්න බෑ. ඕන කෙනෙකුට මම කියා ගන්න පුළුවන්. ඇයි? තමන්ගේ සිත තුල ඒක උපදින හින්දා හැම කෙනාගම සිත තුල මේ පෘථග්ජන මිනිසා කියන්නේ උන්නුකට යම් කිසි කෙනෙක්ගේ සිත තුල මම කියා ඉපදෙනවා නම් ඊට පස්සේ මිනිස්සයා මගේ කරගන්න දඟලනවා. දැන් අපි මොනවා කරගන්න දඟලන්නේ? පොඩි කාලේ ඉඳලා මේ උඩ බලාගෙන ඉන්න කාලේ නෙවෙයි පොළොවට බහලා ඇවිදින්න පටන් ගත්ත තැන ඉඳන් මොකද අපි කරේ? ඇයි අපේ චින්තනෙ දිහා බලන්න බැරි? නංගි මල්ලි දෙන්නෙක් ඉන්නවා. අම්මා සීන බෝල දෙකක් ගෙනත් දෙනවා. දෙනකොට දැන් බලන්නේ කෝක දිහාද අපි?
මට එකක් දීලා මල්ලිට දෙකක් දුන්නා නම් මොකද වෙන්නේ? අනේ යසයි උම්මා මේකක් දෙන්නකො මල්ලිට කියලා කිව්වද? කිව්වද? දැන් Tamante එකයි නම් මල්ලිට දෙකයි නම් දැන් මොකද්ද කරන්නේ? අම්මා එහෙම ළඟ නැත්තා. Tamante ටිකක් හයියකුත් තියෙනවනේ මොකද්ද කරේ? නොකරපු මිනිස්සුද මේ? අරකයි ගත්තු උදුරගෙන දුවනවා. උදුරගෙන දුවනවා. අන මගේ කරගන්නවා මේ මම කාර්යයෙන් ඉතින් මගේ කරගන්නවා. ඉතින් ඔය මගේ කරගත්තේ එක කෝවලඟ දැන් නැවතිලා තියෙන එක ගුණපාල මහත්තයාගේම මගේ කරගැනීම නවතලා කියන එක නැවතිලා නෑ දිනුනේ එක මම කියලා සිතුණා මම කියලා හිතිලා මගේ කරගන්නට දඟලපු දඟලිල්ලෙන් දැන් තීරසිංහ මහත්තයාගෙන් මහන්ට කොච්චර જાති තියනවද කියලා මගේ කරගත්තේවා කියන්නේ නෑ කියලා මොකුවත් නෑ මට ඉන්ටර්නෙට් නෑ ගෙයක් දොරක් නෑ ඉඩම් කැලලක් නෑ කඩයක් නෑ වාහනයක් නෑ මේ කාගේද දැන් අද උදේ ඉඳන් රැ වෙනකන් නැටුවේ මොකටද මගේ කරගත්ත එක මගේ දරුවන්ට දෙන්න ක්‍රමයක් වань මට ඇවිල්ලා එමෙහෙට කියනවා කරන ඕන දෙයක් ඇවිල්ලා කියනවා මගේ කරගත්ත දේ මගේ දරුවන්ට එතකොට මෙන්න මේ සංකල්ප ගැන උගන්වන්නට මේ ඉදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩි. ඕක තමයි බුදුන් වහන්සේ ලෝකෙට උගන්වපු ධර්මය. ඒතම්මම ඒතවමස්මි ඒතම්මම අත්තාති කියන එක යම් කිසි දවසක ශ්‍රාවකෙයිනි නේතම්මම නේතෝමස්මි නේතම්මම අත්තාති කියලා හිතන දාට මුලට නිවනක් තියෙනවා කිව්වා. මුලට නිවනක් තියෙනවා. මේවා බලන්න මොනතරම් උන්වහන්සේ දේශනා කළා තියෙනවද කියලා. චේචක්ක සූත්‍ර ආදී තැන්වල මේක මේ එක පුජ්‍යලෙක්ගේ වැරද්දක් නෙවෙයි ලෝවැසි ජනතාව ඒවමයන් පජා ඔන්න ඔය සංකල්පෙන් ජීවත් වෙන්නේ මමත් ඇතුළු ඉතින් මම නම් ඒක දැන් ගාක් මට්ටු කරලා මේ මම කාර්යයට නැගිටින්න දෙන්නව නැති වෙන්න කොණ්ඩ කඩන එක තමයි මම මේ කරගෙන යන්නේ හිතන්න එපා මම කියලා හිතන්න එපා මට ලෙඩයි කියලා මම අර තව එක්කෙනෙක් වань මේ ලෙඩයි කියලා මම එයාට කිව්වේ ලෙඩයි කියලා මට ලෙඩයි කියලා හිතන්න එපා මට හරි සනීපයි කියලා හිතන්නේ දැන් එතකොට ටිකක් කරදර අඩු වෙනවා අර මුදලාලි යටින් හරි හොඳයි අපි කතා කරා මට ලෙඩක් කියන හැඟීමක් තිබ්බේ නැහැ කපාට දේශනාව වෙනකොට මේ නැගිටින්න ගියා දෙයනේ එහෙම වටන පුටුවක සමහරවිට මරණුනම් මම හරි සන්තෝෂයි එයයි හොඳ හිතින් මැරුණා. හොඳ හිතින් මැරුණා. ඔකයි වෙන්න ඕනේ. අපේ චිත්තසංතානය මේ සසරට ඇදගෙන යන මුඛා කිව්වද ඔය මම කාර්යයට? සාරති. ඔව් සාරති. පුරිස ධම්ම සාරති. යා দমনය කරා වුණාද? සසරට අරන් යන රියදුරා මම කාර්යය. එතකොට අපි දැන් සසරේ යන්නද යන්නේ සසරෙන් ගැලවෙන්නද? ගැලවෙන්න නම් ගියනියන එක මරලා දාන්න ඕන. මේ මමත්වේ නැති කරන්න ඕන. එතකොට මේ මමත්වේ නැති කරන්න නම් මමත්වය උපදින හැටි උගන්වන්න ඕන. ඒකයි මේ ඉදුමාරහතන් වහන්සේ අම්බයි මමයි යත්තේ ආවේ මේ ඔය චූලාත්තිපදෝ සූත්‍රය කියන්නේ නෙවෙයි. අපිත් ඕක කිව්වනේ. ඕක කී දෙනෙක් දැන් කියවලා ඇද්ද? කෝ ඇදිලා? නෑ උන්වහන්සේ ගත්තේ ඒක උපමාවක් කරගත්ත. උන්වහන්සේට වමනා වුණේ අඹ ගැනයි මම ගැනයි කියලා දෙන්න. ඒකයි පළවෙනි ප්‍රශ්නේ. උන්වහන්සේ පළවෙනි ප්‍රශ්නේ අඹ දෙවෙනි ප්‍රශ්නේ මම. ඒක ගැන පැහැදිලි කරපුවා එක දෙයක් තියෙනවද? අපි මේ බණ පොත්වල මොකුත් නෑ. තාමත් ඉතින් මිහිඳුමහරහතන් වහන්සේ දුව මුවා යටින් ඇඳලා උඩින් හැම ගහ දානවා. මිහිඳුමහරහතන් වහන්සේ පෙන්වන සංකේතය තමයි හැමලා. සමහරවිට හැමලා තිබෙන්නේ නැතුව ඒක කවුද දන්නේ? ඔතන
ඒ නිසා මේ ධර්මතා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝධති. විවෘත කරලා දකින්න ඕන. මේක විවෘත කරලා දකින්න ඕන. මේ ධම්ම විනය. එතකොට තමයි සත්‍ය පේන්නේ. අඹ කතාව විවෘත කරලා දකින්න. දැන් එතකොට අපිට දැන් අඹ ඔළුවේ තියෙනවා. මොකද්ද? අයන්නත් තියෙනවා. මොකද උදේ ඉඳන් රෑ වෙනකන් අර වෙනවා. ඊට පස්සේ මානසිකාරය සිද්ධ වෙනවා. ඊට පස්සේ මම කියන එක බහුව වෙනවා. ආමබ. ඔන්න මමත්වයේ චිත්තසංතානේ ඉපදිලා දිගටම තියෙන්නේ. දැන් මේ වෙලාවට මම කාර්යයක් ආගවත් උල්පේ නෑ. මම වනහනවා කියලා හිතෙන්නේ නෑනේ. නෑ. මේ මම කාර්යය හැම වෙලාවෙම නෑ. ඉපදිනවා නැතින උපාදවය. එතකොට මේ මම කියන සංකල්පයේ චිත්තසංතානේ උපදිනවා. මේ පුරිස පුජ්‍යලයා. මේකා තමයි සාරතිය. මේක තමයි රියදුර. මේක තමයි සංසාරයට ඇදගෙන යන්නේ. ඉතින් ඔය ඇදගෙන යන එක මරලා දාපුවාම යන්නේ යාට. මේ මම නැති කරන්න යන්නේ. මේ චිත්තසංතානේ උපදින මම කියන සංකල්ප. ඉතින් දැන් අපි මම කියලා දකින්න පුරුදු වෙලා තියෙනවා තමන්ගේ රූපකය. මේ රූපකය දැක්කම ඒත් මම කියලා හිතෙනවා. චිත්තසංතානේ. ඒකත් උපදිනවා. මගේ රූපකය. මේ තමයි මම. එතකොට දැන් මේ ධර්මතාවය අරගෙන අඹ දම වෙනවා. අඹ දම වෙනවා. මම දකින්නේ අඹ දම වෙනවා කියන්නේ මමත්වයේ හිත තුර දරලා තමයි ජීවිතය ගෙනියන්නේ. මේ මමත්වයේ ඉපදුනාම එතන ඉඳන් කරන්නේ මේ මමත්වයේ දරාපු හිතෙන් වැඩ කරනවා. හරිද බලන්න. අන්න එතකොට අඹ මොකද්ද වෙන්නේ? දම වෙනවා. අඹ දම වෙනවා. ද කියන්නේ දරනවා. ද අඹ. අඹ කියන එකෙන් එන්නේ මම. එතකොට මමත්වයේ දරනවා. මමත්වයේ දරාපු හිතෙන් තමයි අපි වැඩ කරන්නේ. මම නැගිටින්න ඕනේ, මම මුහුණ හොදන්න ඕනේ, මම තේ ටිකක් බොන්න ඕනේ, මම ගමනක් යන්න ඕනේ. අපි කරන වැඩවලට මුලින් ඉන්නේ කවුද? මම. මම නැත්තම් ඔයක වැඩක්වත් දෙන්නේ නැහැ. ඒකයි මේ රියදුරා කියන්නේ. මේ වැඩවලට අරගෙන යනවා. එතකොට ඕම් මම දැන් මම මොකද වෙලා තියෙන්නේ? දම වෙලා. මොකද දම වෙලා කියන්නේ දරලා. හැම වෙලාවෙම මමත්වයේ දරලා තමයි වැඩ කරන්නේ. ඕන වැඩක් කරනකොට සිත තුළ ඉන්නේ මම. හොඳ වැඩ කරන්නත් ඉන්නවා. තව ඒකට ගහන්න බනින්න ගියත් කවුද? ඒකම. මම උකට බනින්න ඕනේ. මම උකට ගහන්න ඕනේ. මම උක හොරකම් කරගන්න ඕනේ. මම බොරුවක් කියන්න ඕනේ. මම මත්පැන් ටිකක් බොන්න ඕනේ. මේ මම කාර්යය හොඳට නරකට දෙකම මේ චිත්තසංතාන. එතකොට දැන් අපේ චිත්තසංතානේ අඹ නෙවෙයි මොකද වෙලා තියෙන්නේ? දඹ. අඹ දඹ වෙලා. මමත්වයේ දරලා. මේ ප්‍රත්‍යඥ මනනේ. ඊට පස්සේ දඹ දිව වෙනවා. මොකද ජීවත් වෙන ක්‍රමය වෙනවා. මමත්වයෙන් ජීවත් වෙන ක්‍රමයට කියනවා දඹ දිව කියලා. දිවි කියන වචනයෙන් දිව කියන වචනේ හැදෙන්නේ. දිවි නැගුම කියලා එකක් හැදුවනේ. දිවි පෙරේත කියලා අපි පාවිච්චි කරනවානේ. දිවි කියන්නේ ජීවත් වෙන ක්‍රමය. එතකොට දඹ දිව කියලා කියන්නේ මමත්වයෙන් ජීවත් වෙන ක්‍රමය. ඒක මනෝභාවයක්. දඹදිව කියලා රටක් නැත. ඉන්දියාවේ ගිහිල්ලා දඹදිවකුත් උන් අපිට ගහලා එළවයි. ඉන්දියාවේ ගිහිල්ලා අහන්න එපා මේක දඹදිවද කියලා. ඉන්දියාවේ මිනිස්සු දඹදිව කියන්නේ නැහැ. මමත් ඒ හිටියන 6 මාසයක් විතර. ඒ මිනිස්සු කියන්නේ ඉන්දියා කියලා. මුල්ම යුගයේ කිව්වේ ಭಾರತ දේශේ. ಭಾರತ වීර කාලේ රාමායනේ වගේ වීර කාලේදී වෙන කාලේ
ඒකට කියලා කියන්නේ භරත දේශ කියලා. ඉන්දියාවට භරත දේශය කියනවා. ඔකට ඉන්දියා කියලා කියන්නේ පංජ නදිය ගාවා තියෙන ශිෂ්ටාචාරය පංජ නදී ඉන්දු නදිය කිව්ව නිසා ඒ ශිෂ්ටාචාරයෙන් ඇතිවෙච්ච රට ඉන්දියාව කියලා කියනවා මිසක් ලංකාවේ මිනිස්සු පමණයි ඕකට දඹදිව කියන්නේ එංගලන්ත මිනිස්සුවත් කියන්නේ. එංගලන්ත මිනිස්සු කියන්නේ ඉන්දියාව. ඉන්දියාව මිනිස්සු කියන්නේ ඉන්දියාව. මේ ලංකාවේ මිනිස්සු තමයි අපිට නමක් දාගෙන ඉන්නේ දඹදිව කියලා. එතකොට මේ දඹදිව කියන දහම් වචන තේරුම මමත්වයෙන් ජීවත් වීම. මම මූලික වෙලා ජීවත් වෙන ජීවන ක්‍රමය දඹදිව. දිවි පැවැත්ම. ඔන්න දඹදිව. ඒක තමයි දැන් මේ මිනිස්සු අල්ලගෙන කියන්නේ දඹදිව බුදු වෙන්නේ නැහැ කියලා. දඹදිව බුදුන් උපදින්නේ නැහැ කියන එක ඇත්ත. මේ මමත්වයේ තියෙනකන් බුදුන් උපදින්නේ නැහැ. ඔය රහත දැක්කට මොකද මේක තීරුන්නේ නැහැ මොකද්ද කියන්නේ. හෙළදිව තමයි බුදුන් උපන්න කියන හාමුදුරුවෝ ඉන්නවනේ. මං කිව්වා එයාටත් මේ පත්තරේ අරින්ට කියලා. අර මොන හාමුදුරුවෝද? මීවන පලානේ හාමුදුරුවෝ කියනවනේ මේ හෙළදිව තමයි බුදුන් උපන්නේ. මොකද්ද හෙළදිව කියන්නේ? හැලූ ජීවන ක්‍රමය මමත්වයේ නැති කරපු ජීවන ක්‍රමය හෙළදිව. මේ පද දෙකම තියෙන්නේ මනෝභාවය සඳහා. දඹදිව කියන්නේ ලෞකික ජීවන ක්‍රමය. හෙළදිව කියන්නේ ආර්ය ජීවන ක්‍රමය. ඒක හලදිව මොකද? මමත්වයේ නැති කරපු එක. මමත්වයේ නැති කරපුවාම තමයි මොකද වෙන්නේ? බුදු වෙන්නේ. මේක තමයි හෙළදිව බුදු වෙනවා කියන්නේ. ඕක මම විස්තර ඇතුව මේකේ ලියලා තියෙනවා. එතකොට මේ රහස දකින්න නැතුව මේ දඹදිවයි හෙළදිවයි කියන එක මූර්තාන්තයක්. දහමෙන් හදාපු කතන්දරයක් මිසක් දඹදිව කියලා රටකුත් නැත හෙළදිව කියලා රටකුත් නැත. මේකට සීහෙලේ කියලා තියෙනවා තම්බපන්නි කියලා තියෙනවා ටොලමිගේ සිටියෙමෙත් නැහනේ හෙළදිව කියලා. මේක ධම්ම වචන දෙක. දඹදිව ඉන්නවා කියන්නේ මමත්වයෙන් ලෞකික ජීවිතයක් ගත කරනවා නම් ඒක දඹදිව. මමත්වේ නැති කරලා ජීවත් වෙනවා නම් හෙළදිව හලදිව එක අතරපු නිරෝධ කර අත්මිමානස්ස යෝවිනයෝ ඒතං වේ පරමන්තික. මමත්වේ නැති කරාද ඒක තමයි නිවන. එතකොට මේ හෙළදිව කියන එක දඹදිව කියන එක ධම්ම වචන දෙකක්. මේක ධර්මයෙන් හදාගත්ත කතන්දර දෙකක්. එතකොට අපි දකින්න ඕනේ මේකේ ධර්මය. දැන් දඹදිව බුදුන් උපදින්නේ නැහැ කියන එකේ සත්‍යයක් තියෙනවා. ඇයි? මමත්වයේ තියෙනකම් මේ අවබෝධය ලැබෙන්නේ නැහැ. මමත්වයේ තියෙන තැනක අපිට කවදාවත් නිවනක් නැහැ. එතකොට අන්න දඹදිව බුදුන් උපදින්නේ නැහැ. එවනම් බුදුන් උපදින්න නම් මොන දිව වෙන්නද? හෙළදිව, හලදිව. මමත්වයේ නැති කරපු එක. මමත්වයේ එතකොට හෙළදිව බුදුන් උපදිනවා කියලා ඉතින් දැන් කතන්දරයක් හදලා දඹදිව බුදුන් උපන්නේ නැහැ හෙළදිව තමයි බුදුන් උපන්නේ කියන එකට දැන් හින සටනක් රටි. මේකට පුරා විද්‍යාව ඉඳන් ගහගෙන. මේක තමයි ලොකු සටන. මේක මමත් දකින්න කලින් මම ඉතින් හැබැයි කවදාවත් ඔකට ආයෝගයට කතා කරේ නෑ. මම මේ පත්තරේ එව්වා මද්රා මාරපණ මහත්තයාට. ඔය ලංකාවේ බුදුන් උපන්න කියන එක මයිලවා තමයි කියවන්න පටන් ගත්තේ ඒ කාලේ. ඔය ශිලාලේඛන පිළිබඳ විස්තරේ මට එවලා ඊට පස්සේ මාත් එක්ක සම්බන්ධය ඇතෑරියා. මම මේක දැම්ම යාගේ ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් ඔක්කොම මා ගාව තියෙනවනේ. මේකෙන් බලලා අදාළ පඬිතියට දෙයි කියලා. මේක සංකල්පයක් පන කියවන්න පත්තරේ මම ওই මූල ටික විතරයි කිව්වේ. එතකොට අපි දඹදිව කියන එකේ අඹ වලින් දම වෙලා දම වලින් දඹදිව හැදෙනවා කියන එක මම පෙන්වුවේ කොහොමද? අඹ කියන්නේ මමත්වයේ හිත තුල ඉපදින එක. අරයන්ගෙන් මමත්වයේ හිත තුල ඉපදුනාම මම. එතකොට මම මුල් වෙලා ජීවත් වෙනවා නම් ඒ ජීවිත ක්‍රමය දඹදිව.
දිව කියන්නේ ජීවන ක්‍රමය. ධම්ම දිව ජීවන ක්‍රමය. ඊ මමත්වයෙන් ජීවත් වෙනවා නම් අපිට කවදාවත් නිවනක් නැහැ. ඇයි? අපි ගෙනියන්නේ සසරට. එයා රියදුරා. සාරථී පුජ්‍යලයා. ඒ සාරථී පුජ්‍යලයා බුදුන් වහන්සේ පුරිස ධම්ම සාරථී. සාරථී පුජ්‍යලයා දමනය කළා. මමත්වයේ නැති කරා. එතකොට බුද්ධ වෙන්නේ. එවනම් බුද්ධ උපදින්නේ මමත්වයේ නැති කරපුවාම. මමත්වයේ නැති කරපු මනෝභාවය හෙළදිව. මමත්වයේ තියෙන මනෝභාවය දමදිව. ඉතින් අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ කොහෙද? කරුකොණ්ඩු දමදිව. ආය යන්න එපා නටාගෙන. උදේ නැගිටින ඉඳන් මොන දිවද ඉන්නේ? දමදිව. මමත්වය පදනම් කරගෙන ජීවත් වෙන ක්‍රමයට උපැදී. මේ අඹ කතාව ඇතුලේ කතාවම පෙන්නන්නේ. නැත්තම් උන්වහන්සේට කෙලින්ම ඇවිල්ලා ඔය ප්‍රශ්නයක් මුකුත් නැහැ මහරජා කොහොමද සනීපෙන් ඉන්නවද? ඔව් ඉතින් මං ආවේ ඔබට මේ බුදුහාමුදුරන්ගේ බණ ඩිංගක් කියලා දෙන්න. ඉඳයි මං එහෙනම් සූත්‍ර කැලලක් කියලා දෙන්නම්කෝ. මං අහපු එකක් කියලා චූලාස්තිපදම සූත්‍රය කියලා දීලා අඹ ගැන අහන්නත් ඕනේ නැහැ. මම ගැන අහන්නත් ඕනේ නැහැ. උන්වහන්සේට ඉතින් අර වගේ බණ කිව්වා. ඒකට සමහර රජුගේ පූජාවක් ටිකුත් හම්බෙයි. ඉතින් ගිහලා පන්සලට ඉන්න තිබුණා ෂෝක් එකට. ඕකට ආවනම් අනේ පිළි සිතානලා වගේ සිතානොත් හිටියනේ විහාරයකුත් හදයි. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම කතාවල ඇතුළත දකින්න ඕන කල්පනා කරන්න නුවණින් මේවා ගැන හිතන්න ඔය චිත්‍ර මැදලා හරියන්නේ නැහැ. මේ ධර්මයක් ටිකක් ගන්න. පාත්‍රයක් ගෙන්නගෙන කියවන්න ඕන කමක් නැහැ. ඉතින් ඕක කියවනම් මෙලාට මේට වඩා જાති හදන්න තිබුණා චිත්‍රات හදන්න තිබුණා. ඒ මොලේ වෙන පැත්තකට පාවිච්චි කරන්න ඕන. බහුභූත හදන්න තමයි ඔක්කොම. කොහොම බහුභූත හදන්නේ තියෙනවනේ හැමදැනම. ඒකලා මම රවට ගන්න මටත් එකක් දෙනවා. හැදෙන එකක් දෙනවා. මම කියන්නේ මේ මොළවල් ඉස්සර කාන්තාව බලන්න කොච්චර බුදුන් වහන්සේගේ දවස මේ දේවල් හිතුවද කියලා. දරුවා වලිප්පුවද කොහෙද හැදිලා ලීඩ වුණා. පොඩි දරුවන්ට වලිප්පුව දෙනවනේ. මේ දරුවා වඩා ගත්තා වෙද මහත්තුරු ගාවට ගියා. වෙද මහත්තුරු ගාවට ගිහිල්ලා බෙහෙත් ඉල්ලුවා. එයාට ඕනන්නේ බෙහෙත් ටිකක් ගන්න දරුවගේ ලෙඩේ සුවක. ඊට පස්සේ කියනවා ආයේ දරුවා මැරිලා. අම්මා කෙනෙක් කැමති නෑ දරුවා මැරුණා කියලා බාර ගන්න කොච්චර මැරුණා කිව්වත් මාතෘ චින්තනයේ දරුවා සුව කරන්න පුළුවන් කියන සංකල්පෙන් තව වෙද මහත්තයෙක් ගාවට යනවා. අපේ මිනිස්සු ලංකාවේ බැරි නම් කොහෙද මුන් යන්නේ? සිංගප්පූරුනේ දැන් යන්නේ. ඉස්සර එංගලන්තේ. අර යන්නේ. ඇයි මේ? මරුණා කියන එක බාර ගන්න කැමති නෑ. ඉතින් අම්මා කෙනෙකුත් එහෙමයි. තමන්ගේ දරුවා ජීවත් කරවන්න අම්මගේ සංකල්පේ. ඊට පස්සේ මේ වෙද මහත්තයන් ඇහුවා. වෙද මහත්තයා කිව්වා මැරිලා. අයියාගේ වෙද මහත්තයා ගාවට ගියා. ඒ වෙද මහත්තයා කියනවා මැරිලා කියලා. ඉතින් අන්තිමට ඔහොම යනකොට තව වෙද මහත්තයා කියන්නේ මෙයා ටිකක් මේ පිස්සුව නැති කරන්න මන් ඩිංග මගක් හදන්න ඕන. අන්න ඉන්නවර ජේතවනාරාමේ වෙද මහත්තයෙක් මැරිච්ච අයට බෙහෙත් දෙනවා. පරේ. ඒ කියන්නේ ඒ ගියා. ආනේ දෙන්න ගිය වාසනාවට ඊට පස්සේ දැන් බුදුන් වහන්සේට මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණාම බලන්ටකො විසඳපු ලස්සන අන්න එළව ගත්තේ නෑ මේ ධර්ම සභා මණ්ඩපේ ලොකු ධර්ම සාකච්ඡා බස් වෙනවා එළියට වෙලා ඉන්නවා මම කතා කරලා අද ඕකනේ ප්‍රශ්නේ මම කතා කරනකන් එළියට වෙලා ඉන්නවා මිනිසාගේ ප්‍රශ්නේ වැදගත්කම අද හිතන්නේ මිනිස්සු ඉතින් උන්වහන්සේ මේ චින්තනයේට කතා කරන්නේ. ඒ මාතාවගේ චින්තනය දැක්කා. මේ අනිත් අයට වඩා මේ මාතාවගේ චින්තනයයි අපිට සකස් කරන්න ඕනේ. න්යායින්ට නැගෙනියනි කතා කරා වාඩි වෙන්න මොකක්ද හේතුව? අනේ ස්වාමීන් වහන්සේ මගේ දරුවා මැරිලා කියලා කියනවා. අර වෙද මහත්තුරු මේ මෙතන මැරිච්ච අයට බෙහෙත් දෙනවා කියලාත් මට කිව්වා මං ආවේ මගේ දරුවට බෙහෙත් ටිකක් ගන්න. කිව්වද රහත් වෙන්න කියලා?
නෑ මගේ දරුවට බෙහෙත් ටිකක් ගන්න මං ආවේ. ඒක බුදුන් වහන්සේ දැක්කා ඒ දර්ශනය. වගේ චින්තනය. හොඳයි නැගිනියනේ වාඩි වෙන්න. අපි ওই දරුවට බෙහෙතක් දීලා බලමු. අර මිනිස්සු වදන හැටි. අපි ওই දරුවට බෙහෙතක් දීලා කිව්වද මේ මැරුණා කියලා. ආනේ මැරුණා කියලා උන්වහන්සේ කිව්වනම් අර අම්මා දුකෙන් ගලව ගන්න බෑ. අන්න බුදුන් වහන්සේ උපක්‍රමශීලීව මේ මාතාව දුකෙන් ගලව ගන්න හැටි බලන්න මේක විදර්ශනය කර. මට මැවිලා පේනවා මේ කතන්දරේ. ජේතවනාරාමේ මේ කිසා ගෞතමිය දරුවත් වඩාගෙන මෙහෙම කීලි ගාගෙන යන එක මටලා මැවිලා මට පේනවා. ඒ ගියයින් පස්සේ බුදුන් වහන්සේ කතා කරන්නේ මිනිස් චින්තනයේට. මිනිස් චින්තනයේට. උන්වහන්සේ දකින්නේ මිනිස් චින්තනයේ මාතාවගේ චින්තනය දැක්කා මවකට වමනා කරන්නේ දරුවා සූපත් කර ගැනීම. ඒ නිසා මම දැන් මැරුණා කිව්වොත් මගේ චින්තනය මට හදන්න බෑ තවත් ශෝක සංතාපේ ගැලෙනවා. චතුරෝගයෙන් ඈතර වෙන හැටි වුණ දේවතාවෙක් ඇවිල්ලා මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාව වගේ අප්පතිට්ඨං අනායෝගං කිව්වා. පිහිටන්නෙත් නැතුව වෑයන් නොකර ගැලවෙනවා. එතකොට මේ පිහිටපුවාම මොකද වෙන්නේ? අර අම්මා දරු දුකේ පිහිටියාම ඒ මාතාවගේ සිත සමාධිගත කරවන්න බෑ, එකලස් කරන්න බෑ. ගිලෙනවා, ශෝකයෙන් ගිලෙනවා. ශෝකයෙන් ගිලෙනවා. ඒක නැති කරගන්න අඬනවා, වැළපෙනවා, ඔළුව ගහ ගන්නවා, පොළවේ ගහ ගන්නවා, ඔළුව විවිධාකාර දේවල් කරනවා. එතකොට මේ මිනිස්යාට බන කියලා ඇති වැඩක් නැහැ. අන්න බලන්න උන්වහන්සේගේ බුද්ධ චින්තනය. නැගෙනියනි අපි බෙහෙතක් දෙමු මේ දරුවට බලන්න. එතකොට මොකද්ද මේ අම්මට හිතෙන්නේ? දරුවා මැරිලා නෑ. බෙහෙත් දෙනවද මැරිච්ච උන්ට? අන්න බලන්න උන්වහන්සේ මුසාවාදියක් කිව්වේ නෑ. ඔය දරුවා මැරිලා අරයි යන්න කිව්වනම් ඇත්ත. උන්වහන්සේ ඔය දරුවා මැරිලා නෑ කිව්වනම් මුසාවාදියක්. ඒතකොට බුදුන් වහන්සේ මුසාවාදියක් කිව්වේ නෑ. උන්වහන්සේ කියන්නේ දරුවට බෙහෙත දීලා බලමු. අම්මා ඥානවන්තයි. අපේ අම්මලා වගේ නෙවෙයි. තේරුණාද? ඒ මොකද ඥානවන්ත හින්දා නිවන් දැක්කේ. දැන් ඉන්න අම්මා කෙනෙක් නම් එහෙම මේ ඕකෙන් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඉතින් බුදුන් වහන්සේ කිව්වා අපි බෙහෙතක් දීලා බලමු. එහෙනම් මගේ දරුවා මැරිලා නැහැ. මැරිලා නැහැ කිව්වම අම්මගේ ශෝකේ මොකද වෙන්නේ? අන්න අප්පතිට්ඨං. ශෝකේ පිහිටවන්නේ නැහැ. අප්පතිට්ඨං වුණා. ශෝකේ පිහිටුවේ නැහැ. දැන් ශෝකේ පිහිටුවේ නැත්නම් ගිලෙන්නේ නැහැ. දැන් ඇගේ සිත සමාධිගත කරලා වෙන වැඩකට යොදවන්න පුළුවන්. දැන් වැඩක් ගන්න පුළුවන්. අපි එහෙනම් බෙහෙතක් දෙමු. අම්මා ගිහිල්ලා මේ නැගණිය ගිහිල්ලා නොමලගේකින් අබ ටිකක් අරන් එන්නකෝ. බලන්න මේ කතාවේ තියෙන වටිනාකම. නොමලගේකින් අබ ටිකක් අරන් එන්නකෝ. එතකොට මේ නොමලගේකින් අබ කියන නොමල වචනයක් දැම්මා අබක් දැම්මා. අන්න එතනත් අයන්නයි බයන්නයි තියෙනවා. ඒකෙත් අයන්නයි බයන්නයි තියෙනවා. අබ ටිකක් අරන්. දැන් අම්මට හරි සන්තෝෂයි. දැන් අම්මට ඒක හිතින් වැඩක් කරන්න පුළුවන්. දැන් බෙහෙත් ගේන්නත් පුළුවන්. ඇයි පුතා මැරිලා නැහැ. පුතා වඩාගෙන දැන් යන්න පුළුවන්. පුතා මැරිලා නැහැ. මගේ දරුවා මැරිලා නැහැ. අම්මා අප්පතිට්ඨං කරා. ශෝකේ පීඩනයෙන් ගැලෙව්වා. දැන් හිත එකඟ කරගන්න පුළුවන්. දැන් දරුවා වඩාගත්තා අබගේින්ද යනවා. අනිත් එක දැන් දොස්තර මහත්තුරුන් වගේ කිව්වනම් එහෙම 1500 රුපියල් 15000 ඉන්ජෙක්ෂන් එකක් ඕන කියලා ඉවරයිනේ අම්මාට රුපියල් 5ක්වත් නැහැනේ. ඔය ඉන්නේ. මොකද කියන්නේ? අබ ඕන ගෙදරක ගියාම සල්ලි ටිකක් ඉල්ලන්න නැතුව දෙන දේවල් වල. ගෙදරකින් අබ ටිකක් ඉල්ලුවාට ඔකට සල්ලි ටිකක් ඉල්ලනවද? නෑ ඉල්ලන්නේ. නොමිලේ ලබා ගන්න පුළුවන් සරල දෙයක්. ඕක අපිට එහෙමනම් සමහරවිට කල්පනා වෙන්නේ නැහැ නේද? අන්න බලන්නකො උන්වහන්සේ බුද්ධ චින්තනේ ඕන ගෙදරකින් අබ ටිකක් ගම්මි කිස් ටිකක් ඉල්ලුවට සල්ලි දෙන්නේ. දැන් අබ අයන්නයි බයන්නේ. අබ ටිකක් දෙන්න. දැන් මේ අම්මා එනවා. දැන් අම්මා යන්නේ අබ ගින්නේ. නොමල ගෙදරකින් කියන එකත් මේකට එකතු කරා. ඇයි මේ?
අන්න එයාට අවබෝධ කරගන්න ඕන ධර්මතාවයත් ඒක මුලට දැම්මා. මෙයාට දැන් මරණය අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා බුදුන් වහන්සේ නොමලකේකින් අබ ටිකක් අරන් මෙන්න ධර්මයේ පැහැදිලි කරන්න හැටි උගන්වන්න නැතුව ක්‍රියාවෙන් අවබෝධය. අපේ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා learning by doing. ක්‍රියාවෙන් අවබෝධය. දැන් අපි මේ හෝඩියේ පළවෙනි ළමයින්ට ඔක අපි පාවිච්චි කරනවා. ළමයෙකුට ක්‍රියාවෙන් අවබෝධ කරගන්න අපි ඉස්සෙල්ලා දෙනවා ටිකක් මෙච්චර ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් විසික් කරනවා ළමයාට අල්ලගන්න කියලා. ළමයා ඔක අල්ල ගන්නවා. තවත් ඒ සයිස් එකක් ඒ වගේ එකක් දෙනවා. එතකොට ඒකත් අල්ලගන්න. ඊට පස්සේ මෙච්චර විතර ගල් ගැටියක් හොදානවා අල්ලගන්න. දැන් මොකද වෙන්නේ? ඒක අල්ලගන්න ගියාම ආත්‍යරේනවා. ඊට පස්සේ උත්තරලා බලනකොට බරයි. එතකොට එයා මේක අවබෝධ කරගන්නවා මේ ලොකුවට තිබ්බට බර නැහැ පුංචි දෙයක් බර වැඩි. බරේ දින වෙන. ඔය වගේ විවිධාකාර ක්‍රම වලින් ළමයින්ට නුයි දේවල් අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඒ වගේ මෙතන මේ ක්‍රියාවෙන් අවබෝධයක්. දැන් එයා ගමන් කරනවා. ක්‍රියාත්මක වෙනවා. භාවනාවක් නැහැ. අපි නම් මොකද කරන්නේ දැන් අලුත් ක්‍රමයේද? ඔය මලකඳ ඔය පැත්තකින් තියන්නකො අම්මා දැන් අද්දුවන් ජීවිතං දුවම් මරණං අවස්සම්මා මරිදබ්බම් මරණ පරියෝසාන මේ ජීවිතං ජීවිතේ අනියතම් මරණං කියලා භාවනා කරන්නකෝ අර මිනිහෙන් ඔළුවට ගහලා යයි උඹෙන් ඕක අහන්න ගාවේ කියලා මේ භාවනාවලින් මිනිස්සු වදන්න බෑ කිව්වද මරණානුසුති භාවනාව කරපන් කියලා අන්න භාවනාව අබ හොයන්න යනවා. ඉතින් අබ හොයන්න යන මාතාව මේක දෙරට යනවා. අම්මා මට අබ ටිකක් දෙන්නකෝ. ඉතින් ආයින්ට පුතේ කියලා ගෙට යන්න ඇති. අබ ටික ගෙන්න. අම්මා මේක දෙර කවුරුත් මැරුණාද? අනේ පුතේ ඊතුමානේ මගේ මිනිස්සයා මැරුණා. මැරුණා? දැන් බණ කියන්නේ කවුද? ගෙවල් වල මිනිස්සු. ලෝකෙ මිනිස්සු බණ කියන්නේ. මැරුණා. දැන් දරුවාගේ මරණයත් නෙවෙයි අබකතන්දරෙත් නෙවෙයි මරණය ගැන තමයි මිනිවියන්නේ. තව ගෙදරකට යනවා. අම්මා මට අබ ටිකක් දෙන්න. මේ ගෙදර කවුරුත් අනේ පුතේ මැරුණා පොඩි එකෙක් ඔය වගේ. එයාත් මැරුණා කියනවා. අරයත් මැරෙක. එතකොට ගෙවල් 7-8කට යනකොට දැන් භාවනාව සම්පූර්ණලා මැරුණා නාකි මිනිස්සෙන් මැරිලා තරුණෙක් මැරිලා පොඩි ළමෙක් මැරිලා මරණය කියන එක. එහෙමනම් මේ මොකද්ද මට අවබෝධ කරගන්න මේ ඉදිලා තියෙන්නේ කියලා එතුමියට ඒ ධර්මතාවය තුලින් බුදුන් දැක්කා. ගෙවල් 7-8කට පස්සේ මිනිය දෙන්න ඇති දරුවක් දැන් එන්ට බරයි. ඇයි මැරිලානේ? දැන් අර මිනිස්සයා ගුණගතක් ගැහුවන අර මලකන්ද නේද? ඒ වගේ දැන් දරුවත් බරයි. එතකොට දැන් දරුවා ගැන නෙවෙයි කල්පනාව දැන් මරණය ගැන කල්පනාව ඒක මෙනෙහි වුණා සත්‍ය දර්ශනය වුණා අන්න බුදුන් දැක්ක ධහම තුලින් විමුක්තිය සඳහා පව් ගියා ජේතවනාරාමයට කළ පැවිදි වෙලා නිවන් දකින්න මොකක් හදාගත්ත බලන්න මේ ධර්මතා මොනතරම්දල ඕවා දැක්ක ඕවා අවබෝධ කරගත්ත මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා අම්බයි මමයි ගැන කතා කරා. අම්ම ගැන කතා කරා. මම ගැන කතා කරා. දම දිව ගැන කියන්න ඇති. හෙළ දිව ගැන කියන්න ඇති. එතකොට මේ ධර්මතාව අවබෝධ වුණාම අපි මේ ටික එකතු කරලා අපිත් බලන්න ඕන මේ අම්බ කියන එකෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්. මේ අම්බ කියන තැන අකුරු තුනෙන් අපිට අවශ්‍ය ධර්මයේ තියෙනවා. අපි අවබෝධ කටයුතු ධර්මයේ තියෙනවා. අපේ රූපයේ පිළිබඳ අවබෝධ කටයුතුයි. අපේ නාම කයට රූපයක් හැප්පෙන්නේ නැත්නම් අපේ චින්තනයක් සිද්ධ වෙන්නේ නැත. එහෙමනම් මෙතන රූපය වැදගත්. මේ රූපේ වැදගත් වෙන්නේ ඇයි? ඕක උපාදාන වුණාම තමයි චේතනය වෙන්නේ.
ඒ නිසා තමයි අර පිංගියට කිව්වේ ජහස් රූපං අපුනබ්බවාය. උඹට මේ පුනර්භවේ නවත්තන්න ඕන නම් රූපය අතෑරපන්. රූපය අතෑරපන්. ඉතින් අපිට රූපය අතාරින්න බෑ. රූපය අතෑරුණාම අපිට චේතනය නවත්තන්න පුළුවන්. නමුත් අපිට රූපය අතාරින්න බෑ. ඒ නිසා දාරුචිරියට මොකක්ද කියන්නේ? දාරුචිරිය ඒවන් සික්කී දබ්බන්. මෙන්න මේ ආකාරයට පුහුණු වෙනවා. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. ඇයි එහෙම කතා කරේ? දැක්කා දුටුවා කියන එකෙන් එහාට යන්න එපා. මොකද්ද මේ උගන්වන්නේ? මෙනෙහි වෙන්න දෙන්න එපා. රූපේ දැක්කා අයෝනිසෝ මනසිකාරයට ඉඩ දෙන්න එපා. දිට්ඨමත්තම්පි දිත්තේ දිට්ඨමත්තම්. දැක්ක දුටුවා. ඔන්න අයෝනිසෝ මනසිකාරයට පුරුදු කරපු ඇති. මේ අයෝනිසෝ මනසිකාරය නිරෝධ කරන්න පුහුණු කරපු ඇති. යෝනිසෝ මනසිකාරයට වට්ටන දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. එහෙන් දැක්කා දැකීම විතරයි. හිතන්න එපා ඉතින් යාර. ශ්‍රුති සුදමත්තම් භවිස්සති. සද්දයක්. ඒක සද්දයක්. මේක රූපයක්. සද්දයක්. මෙනෙහි වෙන්න දෙන්නේ නැහැ. මෙහෙම පුරුදුයන්. මුටි මුදමත්තම් භවිස්සති. නහයට වදින්න පුළුවන්, දිවට වදින්න පුළුවන්, කයට වදිනවා. ඒක දැනීමක්. නහයට දැනුණා, දිවට දැනුණා, කයට දැනුණා. දැනීමක් පමණයි. එතිනින් එහාට චේතනේ වෙන්න ඉඩ දෙන්න එපා. ආයෝනිසෝ මනසිකාරේ නවත්තපං. මනවත්තපං. ආවට කමක් නැහැ. මනවත්තන්න ඕන. මනවත්තුවත් බෑ නෑ. ආවොත් ආවොත් බෑ. එතකොට ඇතුලේ මම හැදිලා ඉවරයි. ඒ නිසා දිත්තේ දිත්තමත්තම්පි සුතේ සුතමත්තම්පි මුතේ මුතමත්තම්පි විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත. මතක් වුණා ඉච්චරයි. එහෙම සත්‍යයේ ගැන හොයන්න යන්න එපා. ඒකට ප්‍රිය වෙලා ඒක උපාදානය කරගෙන ඒක ගැන හොයන්න එපා. මතක් වීමෙන් අවසන් කරගනි. ඒකෙන් මොකද්ද මේ අපිට පුහුණු කරන්නේ? අයෝනිසෝ මනසිකාරය නිරෝධ කරන්න පුහුණු කරනවා. අපිට මේවා පුරුදු වෙන්න පුළුවන්. නමුත් අපි කොච්චර බණ ඇහුවත් මේවා පුරුදු වෙන්නේ නැති හින්දා කවදාවත් අපිට නිවන් දකින්න හම්බෙන්නේ. නිවන් නෙවෙයි බුදුන් දකින්න බැරි වෙනවා. බුදුන් දකින්න බැරි වෙනවා. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධය. අපිවත් ඉන්නේ නැහැ. ඒකයි බුදුන් දැක්කේ නැහැ කියන්නේ. මේ නිසා දැන් අපි කල්පනා කරන්න ඕන එදා මේ උගන්වපු ධර්මයේ. අම්ම ගැන ප්‍රශ්නයයි මම ගැන ප්‍රශ්නයයි. දැන් අපි බලමු මම මේකේ තව දෙයක් ඉදිරිපත් කළා. අපේ හෙළබස හදන්න දහම පදනම් වෙලා තියෙන හැටි එකක් කියවන්න පත්තරි. එන් තමාරු නම් හෝඩි අකුරු ටික දන්නේ නැති අය ඉන්නත් පුළුවන්. නේද? හෝඩි දෙකක් තියෙනවා. සුද්ධ සිංහල හෝඩිය, හෙළ හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය කියලා හෝඩි අපිට දෙකක් තියෙනවා. සුද්ධ සිංහල හෝඩිය නැත්නම් හෙළ හෝඩියට අකුරු 30යි. මිශ්‍ර සිංහල හෝඩියට 54ක් තියෙනවා. නමුත් අපි 54 නෙවෙයි කොල්ලන්ට ඉස්සෙල්ලා උගන්වන්න පටන් ගන්නෙ ඔය සුද්ධ සිංහල හෝඩිය. එතකොට ඒකේ අකුරු 30යි තියෙන්නේ. මේ අකුරු 30 හැදෙන්න බුදුදහම බලපාලා තියෙන හැටි අපිට දකින්න පුළුවන්. අපේ බසේ අකුරු හැදෙන්න බුදුදහම බලපාලා තියෙන හැටි. මුලට දැන් තියෙන්නේ පණකුරු පසෙක්කද ලෝගුරු වෙයින් දසවේ ගතකුරුද වෙයි විශ්සේ වහරට යුහු සියබස කියලා අපේ ව්‍යාකරණ ග්‍රන්ථයක් තියෙනවා සීදස්සංගරාව කියලා. ඕකේ තියෙන්නේ පණකුරු 5යි. ප්‍රාණාක්ෂර කියන්නේ ස්වර කියන ඒවා 5යි. පණකුරු පසේ ලෝගුරු වෙයින් දසවේ කියන්නේ දීර්ඝාක්ෂර කෙටි අක්ෂර කියලා වර්ග දෙකක් දෙනවා. අයන්න ආයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න ඔයන්න එයන්න ඒයන්න ඔයන්න ඕයන්න. එතකොට අකුරු කීයද? 5යි 10ක් වෙනවා. ස්වර 10ක් වෙනවා. ඒවට කියනවා ප්‍රාණාක්ෂර.
ඊට පස්සේ ගත කුරුද වේවිස්සේ ගාත්‍රාක්ෂර තියෙනවා කගජ, තඩන, තදන, පබම, යරලව, සහල්ල අං කියන්නේ බිඳුව. අයන දාලා ශබ්ද කරන බිඳුව. අකුරු 20යි. අතන 10යි. ඔක්කොම කීයද? 10යි 20යි 30යි. අකුරු 30ක් අරගෙන තියෙන්නේ අපිට උපාදාන පංචකය එක් ඇහැ නිසා පහක් උපදිනවා, කන නිසා පහයි, නාය නිසා ওই විදිහට ගියාම පස්තරක් 6 30යි. සිතුවිලි ධාරා 30ක් උපදිනවා. ඒ නිසා අකුරු 30කට හදලා තියෙනවා. දැන් අපි බලමු මේ මුලම අකුර අයන්න. ඒතකොට මුලම අකුර අයන්නෙන් අපිට පෙන්වන්නේ අරයක් අවශ්‍යයි. අරය. මේ අයන්නෙන් පෙන්වන්නේ අරය. කියන්නේ රූපය. ඒ රූපය මේ ඉන්ද්‍රියන්ට ලැබුණාම ඉන්ද්‍රිය තුල ඉපදෙනවා. අන්න අයන්න ගාවට ඉයන්න ගත්තා. ඉයන්න. එතකොට මෙතන ඉන්ද්‍රියන් තුල ඉපදෙනවට ඉයන්න දැම්මා. ඊට පස්සේ ඌ කියන එකෙන් උපාදානීය වෙනවා. අර ඇහි උපදින රූපේ, කනේ උපදින රූපේ මොකද වෙන්නේ? උපාදාන වෙනවා. හිතෙන් අල්ල ගන්නවා උපාදානය. ඊට පස්සේ ඒක උපාදානය වුණාට පස්සේ ඒක මොකද්ද කියලා හොයනවා. ඒසේති ඒසනා හොයනවා. අන්න යන්න. ඊට පස්සේ ඕගයක් ගලනවා. මොකද්ද? සිතුවිලි ධාරාවක් ගලනවා. ඒකට හොයන්න. එතකොට මේ අකුරු පහ හදාගෙන තියෙන්නේ මනසේ සිද්ධ වෙන දේවල් දිහා බලලා. බුදුදහම පදනම් වෙලා මොකක්ද නියලා කියන මේ භාෂාකාරී. ඊට පස්සේ ඒක තමයි සිත තුළ සිද්ධ වෙන දේවල් පෙන්වන්න ස්වර. සිත තුළ සිතුවිලි ඉපන්නාම ඒ සිතුවිල්ල මොකද වෙන්නේ? අපි ක්‍රියාත්මක කරනවා. ඒක කර්මයක් බවට පත් වෙනවා. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. චේතනීය කර්මයක් වෙනවා. සිත තුළ ඇති වෙන සිතුවිල්ලෙන් කර්මයක් උපදිනවා. ඒක ඒ කර්ම පෙන්නන්ට අර කයින් කරන වැඩ පෙන්නන්ට කගජ, තඩන, තදන, පබම, යාරලව අංගල බිඳුවට යනකම් ගාත්‍රාක්ෂර ටික ඇදවන. ඒකට ගතකුරු කියන්නේ රූපකයි. එතකොට හිත තුළ උපදින සිතුවිලි රූපකයෙන් ක්‍රියාත්මක වෙන ඒවා පෙන්වන්නට තමයි අපේ හෝඩිය හදලා තියෙන්නේ මේ බුදුදහම පදනම් කරලා. එතකොට අපිට දැන් මේ අයන්න තුල මේ ඔක්කොම තියෙන එකත් මම පෙන්නලා තියෙනවා. මේක ඇඳලා තියෙන පින්තූරේ ඒව බලලා ඉගෙන ගන්න. එතකොට ආ ඊ ඌ ඒ ඕ ආ ඊ ඌ කියලා එක 10ක් වුණා. ඊට පස්සේ කගජ කියනවා. එතකොට මේ ස්වර තනියම උච්චාරණය කරන්න පුළුවන්. මේ කාගජ කියන ඒවා තනියම උච්චාරණය කරන්න බෑ. මේ ඔක්කොම හල් අකුරු. මේ ඔක්කොම හල් අකුරු. නමුත් අපි ඔක්කොම හල් අකුරු කරන්නේ නැතුව කතා කරන්නේ. හල් කයන ওই විදිහට සද්ද කරන්න ඕනේ. ඒකට ස්වරයක් එකතු තමයි කා, කෑ, කී, කේ, කෝ කියලා එකතු කරන ස්වර. ඒ කියන්නේ සිතුවිල්ලක් නැතුව කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සිතුවිල්ල පෙන්වන්නේ ස්වර වලින් මේ ස්වරය එකතු කරනවා ව්‍යංජන අකුරට. ඒකල කකා, කැකෑ, කිකී, කුකූ කියලා මේ හෝඩිය හැදිලා තියෙනවා. ඉතින් මේ හොඳට නුවණින් කල්පනා කරපුවම පේනවා මේ සත්‍ය. එතකොට මොකද වෙන්නේ? සිත තුළ උපදින සිතුවිල්ල අපි කයින් කඩ ගන්න. සිතුවිල්ල කඩ ගන්නවා. කඩ ගහගත්තාම තමයි කර්ම කරන්නේ. සිතුවිල්ල කඩ. එතකොට ඉස්සර පරණ කයන්න මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. මොකක් වගේ? කඩ වගේ. මේ කයන අර පංහිඳෙන් ලියන හින්දා මේකේ ඔහොම අරගෙන ඔහොම කරලා තියෙන්නේ පංහිඳ. නැත්තම් පැරණි කයන්න ඔන්න ඔහොම. කඩ. අපි කඩ ගහ ගන්නවා. සිතුවිල්ල
කඩ ගහගත්තාම තමයි සිතුවිල්ලෙන් කර්ම සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම පැහැදිලි කරන්න මේ භාෂාව ඇතුලේ අපිට ලස්සනට දකින්න පුළුවන්. මම මේක ඉදිරියට දෙන ඉතින් මේක කියවලා බලලා ඒවත් තේරුම් ගන්න. එතකොට මම මේකෙන් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඇයි අම්ම ගැන ප්‍රශ්නයයි මම ගැන ප්‍රශ්නයයි ඇහුවේ. මේ දෙක පදනම් කරගත්තාම ඉතින් එදා බුදුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරන්න ඇවිල්ලා ඇයි මේ චූලහත්තිපදෝම සූත්‍රය ගත්තේ? දැන් රජ්ජුරුවෝ මොකද කරන්නේ? මුවාගේ පාසටහන් අනුව මං කරනවා. නැත්නම් ඒක මරන්න බෑනේ. මේ සත්තු ජලයේ මේ යන මිනිහා යන්නේ පාසටහන් අනුව. දැන් මේ පාසටහන් අනුව ගිහිල්ලා රජ්ජුරුවෝ තව සතෙක් විනාශ කරලා එක්ක විනෝදයට මරලා එයා විඳීමක් බලාපොරොත්තු වෙනවා. එක්ක මස්තික කණ්ඩත් විඳීම එහෙම නැත්නම් විනෝදීට සත්තු මරන්න රජවරුත් යනවා. එතකොට එයා වින්දනයක් ලබනවා. පාසටහන් අනුව ගිහිල්ලා. ඊට පස්සේ චූලාද්දිපදෝමෙන් සූත්‍රයෙන් පෙන්නනවා මේ බුදුන් වහන්සේගේ පාසටහන් තියෙනවා 4ක්. සෝතාපන්න සටහන, සකු르දාගාමි පාසටහන, අනාගාමි පාසටහන, අරහත් පා. මේ පාසටහන් 4 අනුව ගියොත් මහරජ ඔබට නිවනක් සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ බුදුන්ගේ පාසටහන් අනුව යන්න කියන එක උගන්වන්නට තමයි චූලාද්දිපදෝම සූත්‍රයේ තියෙන පාසටහන් අනුව යන ගමනක්. බුදුන් වහන්සේ උගන්වපු එක. එතකොට මෙන්න මේ කරුණු කැටි කරලා ගත්තාම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි දවසේම අපිට උගන්වලා තියෙන්නේ අපිට ජීවත් වෙන හැටි. මෙන්න ජීවත් වෙන ක්‍රමය. මේ ජීවත් වෙන ක්‍රමයේ උඹදකටපත් වෙන්නේ මේ මමත්වයේ චිත්තසංතානෙ උපදින නිසා. මේ අරමුණු ගැටෙනකොට මම කියලා සංකල්පයක් ඇති වෙනවා. ඒ සංකල්පය අවබෝධ කරගෙන ඒ මමත්වයේ සිටෙන් නැති කරගන්න උගන්වපු පාඩමක් කියන එක මේකේ පැහැදිලි කරලා තියෙනවා. උයි ටික බලන්න. එතකොට දැන් අපි ඒ කතාවත් පැත්තකට දාලා ඒක පත්තරෙනුත් තව ටිකක් අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තාම අපිට අවබෝධ කරගන්න ඕන ධර්මතාවය තමන්ගේ චිත්තසංතානයේ ස්වභාවය. අපේ හිත වැඩ කරන හැටි අපි අවබෝධ කරගන්න ඕන. මේක තමයි බුදුදහම අවබෝධ කරගන්නවා කියන්නේ. මේක තමයි සත්‍ය අවබෝධය කියන්නේ. හිත පිළිබඳ සත්‍යය. මේ හිත පිළිබඳ සත්‍යය. ඒ හිත පිළිබඳ සත්‍ය අවබෝධ වෙච්ච මිනිස්සයා මේ හිත හදන්න නැතුව කවදාවත් අපිට අපේ ජීවිතයේ සුඛිත මුදිත කරගන්න බෑ කියන අවබෝධයටපත් වෙනවා. අද මිනිසුන්ට වැටහිලා නෑ මේ හිත හදන්න ඕනේ නෑ අපි මේ වින්දනයේට හැඩ ගැහිලා විඳින්න හොයාගමු කියන හැඟීමට මිනිස්සුපත් වෙලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළත් අපි ඉගෙනුවේ මේ හිත හදන හැටි. එතන ඉඳන්ම හිත හදන හැටි තමයි ඉගෙනුවේ. නමුත් අද මිනිස්සයා හිතේ හැටි අවබෝධ කරගෙන තමයි හිත හදන්න ඕනේ. දැන් හිතේ හැටි අපේ හිතන හැටි අපිට කොහොමද හිතින්නේ කියලා අපි ප්‍රශ්න කරන්න ඕනේ. මේ හිතෙන එක කොහොමද සිද්ධ වෙන්නේ? ඊ පිළිබඳ සැක සංකා නැති කරගන්න. තමන් සැක සංකා නැති කරගන්න. තව කෙනෙකුට සැක සංකා නැති කරන්න බෑ. අපිට අවබෝධයක් ලැබෙනකොට අපේ සැක සංකා නැති. ඒක තමයි කියන්නේ සක්කායීති විචිකිච්ඡා සීලබ්බස පරාමාස දුරු වෙනවා කියලා. මේ අවබෝධය ලැබෙනකොට මේ අවබෝධය ලබන්න නුඹලා මේ චිත්තසංතානයේ දෙආකාර මානසිකාර්ය දැනගනිලා ඒක දැකපල්ලා.
මේ සම්මාසව සූත්‍ර අනුශාසනාව මොනතරම් ශ්‍රේෂ්ඨද කිව්වොත් මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ. ඇයි එහෙම යෙදුවේ? මේක වැදගත් දෙයක්. මේක වැදගත් දෙයක්. ඒකයි අද සම්මාසව සූත්‍ර දේශනාව ගැන මිනිස්සු කතා කරන්නේවත් නෑ. මනක් අහන්න ලැබෙන්නේ මේ ජනප්‍රිය බණ කතා කරනවා අපිට ඇහෙන්නේ මේ සම්මාසව සූත්‍රයෙන් බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු දේවල්. නුඹලාට නුඹලාගේ හිත හදා ගන්න ඕන නම් මේකේ තියෙන රාග දේශ මොහ කෙලෙස් අයින් කරන්න ඕන නම් නුඹලා මේ දෙයාකාර මනසිකාරයේ ඉස්සෙල්ලා දැනගනින්න. අයන්න දැනගනින්න. අද අපි මේ අයන්න ඉගෙන ගන්න නැතුව ඌඩි අකුරු ටික ඉගෙන ගන්න නැතුව අපි යනවා ලুকু පොත් කියවන්න. ඒ නිසා බුදුදහමේ අයන්න. ඒ භාෂාවරද්දම අයන්න. අරේ මේ සිතට ඉන්ද්‍රියන්ගෙන් අරයක් ලැබෙන්නේ නැත්තම් මේක ඇතුලේ කිසි දෙයක් වෙන්නේ නැත. මේක තේරුම් ගන්නකො. මේක ඇතුලේ මොකවත් තේරෙන්නේ වෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. අරයක් නැත්තම්. ඉතින් ඒක ප්‍රධාන අකුර කරා. ඒක ප්‍රධාන අකුර අපේ ස්වරවල මූලයටම ආයන්න. එතකොට මූලයටම ආයන්න යෙදුවේ ආයන්නෙන් තමයි වැඩ පටන් ගන්න චිත්තසංතානයක්. ඒකයි මේ ආයන්න ඉඳලා ඵලයල්ල කියලා කියන්නේ. ඉතින් අපි ආයන්න අකුරු විතරක් ගත්ත හරියන්න ආයන්නේ මොකද්ද පෙන්වන්නේ? අරේ මොකක්ද අරේ කියන්නේ? ඉන්ද්‍රියන්ට ලැබෙන රූප වලට මේවා ඔක්කොම තියෙන්නේ පිට ලෝකේ රූප ලෝකයේ. අපි ගාව තියෙන්නේ නාම ලෝකයේ. නාම ලෝකේට රූප ලෝකයේ බලපානවා. අපි උදේ නැගිට තැන ඉඳලා මේ රූප හැප්පෙන ඉන්ද්‍රියෝ ටික අරගන්නවා. ඇරෙනවා කියන්නේ ඒකයි. අපි ඉතින් ඇරෙනවා කියන එකට දාන්නේ ඇස් දෙක ඇරෙනවා නම් ඇස් දෙක විතරක් ඇරුණා නම් ඉතින් අනිත් ඒවා ඇරුණ නැත්නම් අපිට ඉච්චර ප්‍රශ්න නැහැනේ. ඇරෙනවා කියන්නේ මේ ඉන්ද්‍රියන් ටික විවෘත වෙනවා. ඉතින් මේක විවෘත වුණාම වාසය කරන්නේ කොහෙද කියන එක අනුත්තර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ උගන්වනවා. මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව සූත්‍රයේ කියනවා කොහෙද වාසය කරන්නේ මේ උත්තර මානවකයා? මුඛේලු වනේ වාසය කරනවා. කවුද? උත්තර මානවකයා. උත්තර මානවකයා කියන්නේ තමන්ගෙන්ම උත්තර ලැබෙන එක. අපි කාගේ උත්තරද ගන්නෙ? තමන් ගාව වෙන්නේ. මේක මොකද්ද? ඕක තමයි වීදුරුව. කාගේද උත්තරේ? තමන්ගෙන්ම උත්තරේ. අපිට ඕන තරම් උත්තර දෙනවා ඇතුලේ. ඉතින් මේ තමන්ගේ උත්තර ලබා ගන්න මිනිහට උත්තර මානවකයා කියන්නේ. මේ උත්තර මානවකයා වාසය කරන්නේ මුඛේලු වනේ කිව්වා. මූන් කිව්වා දඹදිව මෙන්න මෙහෙම කෑල්ලක මුඛේලු වණියක් තියෙනවා කියලා. කවුද? අටුවාචාර්ය. මදිනේ. මුඛේලු කියලා වණයක් තියෙනවා ආවල් පැත්තේ. ඒකට ඔය කිව්වේ මුඛ එළු වණය. මුඛේ එළනවා කියන්නේ මොකක්ද? පැදුර එළනවා කියන්නේ මොකක්ද? පැදුර දිගාරිය. උදේ නැගිට්ටාම අපේ මූණ මොකද කරන්නේ? මුඛේ මූණට තමයි මුඛේ කියන්නේ. ඇහ කන නාසය දිවකය ඔක්කොම මුඛේ. ඕක මොකද කරන්නේ? උදේට අකුණනවද දිගාරිනවද? නැගිට්ට කියන්නේ මොකක්ද? මේක දිගාරිනවා. පැදුර දිගාරිනවා කියන්නේ ඒ වගේ ඇස් දෙක දිගාරිනවා මේකට ලෝකේම පේනවා. කන් දෙකක් දිගාරිනවා. නහයක් දිගාරිනවා. දිවක් දිගාරිනවා. කයක් දිගාරිනවා. එතකොට ඔන්න කොහෙද වාසය කරන්නේ කියලා ඇහුවොත් එහෙම කොහෙද ඉන්නවා කියන්න ඕනනේ? කොහෙද?
මුකේලුවනේ. ටෙලිෆෝන් කරලා දානකොට කියනවා කොයි නාමම මේ මුකේලුවනේ ඉන්නවා. මුකේලලා ඉන්නවා. මුකේලලා ඉන්නවා. මුකේලුවනේ කියන එක අපිට අර්ථක අතුවාචාර්යෝ වැරදි විදිහට අර්ථයෙන් ගතලක. එහෙම වනාන්තරයක් නෑ. මේ පෘථග්ජන මිනිහා වාසය කරන්න උදේ නැගිටින ඉඳන් මුකේලුවනේ. ඇස් දෙකත් අරගෙන කන් දෙකත් අරගෙන නායත් අරගෙන දිවත් අරගෙන දිග අරගෙන ඉතින් ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? හැප්පෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස හැප්පෙනවා. හැප්පුණාම දැන් චේතනය වෙනවා. ආමබ අරයක් ලැබෙනවා. මානසිකාරයේ සිද්ධ වෙනවා. මම කියන එක බව වෙනවා. ඉතින් මේ මිනිසයා මම කාර්යය වැඩකාරී බවට පත් වෙනවා. මම කාර්යය වැඩකාරී. ආන්න මුකේලුවනේ. ඉතින් එයාට ඕනෙකට උත්තර දෙනවා. කොහෙන්ද? තමන් ගාවෙන් උත්තර. අර විඥාණයෙන් දෙන උත්තරේ බාර ගන්න. ආන්නුකට බැන්නේ කායනවා. කවුද කියන්නේ? ඇතුලෙන් ඒ උත්තරේ හරියට හරි. අනිත් ඒවා වැරදි. තමන්ගේ උත්තර ලොකු කරගෙන ඉන්නවා. එතකොට මේ මනෝභාවයන් විස්තර කරලා තියෙන හැටි බලන්න මේ සූත්‍ර තුල. එමනම් අපිට මෙන්න මේ මම කාර්යය අපි සසරට අරයි යනවා. මේ මම කාර්යය නැති කරලා දාපුවාම නිවනට යන්න පුළුවන්. ඒ නිසා මම කාර්යය උපදින හැටි දැකලා මේ මම කාර්යය කරන වැඩ නවත්තන්න නම් අනුත්තර ඉන්ද්‍රිය භාවනා උගන්වනවා. චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැක්කනම් මුඛේලු වනේ වාසය කරන්න එපා. ඒකයි උතර කියන්නේ. දිත්තමත්තම් විවිය. මුඛේ ඊළන්ට යන්න එපා ඒකට. දැක්ක දුටුවා කියලා නැවතියන්. ඒක නවත්තන්න පුළුවන් ක්‍රමය මොකද්ද? දැක්ක එක ගැන හොයන්න එපා. ඇහැට දැක්ක රූප ගැන හොයන්න යන්න එපා. කනට හිත සද්ද ගැන හොයන්න යන්න එපා. මේ දැක්ක නිසා මට මොකද්ද හිතුනේ කියලා හිත දිහා බලාපන්. ඔන්න විදර්ශනාව. ඔන්න සම්මා දිට්ඨිය. ඔන්න සම්මා දිට්ඨිය නෑනේ. දැන් අපි පුරුදුලා ඉන්නේ අර පරීක්ෂණ වචනේ තියෙනවනේ. කවුද යන්නේ? දැන් පරීක්ෂණ පටන් ගන්නවා. එතකොට දැනුම හොයන්න යන්නේ කොහරද? තමන්ගේ කබඩාවට. ඉතින් බුදුන් වහන්සේ කියන්නේ අතීතං නාන්වා ගමයි කියලානේ. අතීතයට යන්න එපා කියලානේ කියන්නේ. දුකෙන් අත මිදෙන්න. ඉතින් ඒ නිසා ඒක නවත්තන්න තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං අමනාපං යෝයම් පජානාති කියන්නේ යන්න එපා පරණ දැනුමට. ඇහෙන් රූපයක් දැක්ක හැටි මොකද්ද මට හිතුනේ කියලා දැකපන්. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ප්‍රායෝගික නොකර හිත හදන්න බෑ. ඒකයි මේ භාවනාවක් හදුවේ. එක භාවනාවයි කියන බුදුදාවේ. ඔයාටලි සම්මට්ටාන බමුණන්ගේ භාවනාව මිසක් බුදුන් වහන්සේගේ භාවනාව නෙවෙයි. උන්වහන්සේ ගාව තියෙන එක භාවනාවයි. එකයි. ඒ ඇති. ඔය ගුඩෝවල් හදලා දුන්නේ නැහැ. ඒකට බෑ කරන්න. අනුත්තර ඉන්ද්‍රිය භාවනාවෙන් කරන්නේ සම්මා දිට්ඨි වෙන එක. කොහොමද සම්මා දිට්ඨි වෙන්නේ? රූපය හැප්පුණාම ඒ රූපය මොකද්ද? ඒ ශබ්දය මොකද්ද කියලා අහන ප්‍රශ්නේ නවත්තපල්ලා. දැන් පුරුදු වෙලා තියෙන්නේ ඕක. ඔය ප්‍රශ්නේ නවත්තපල්ලා. මොකද්ද මට හිතුනේ කියලා දැකපල්ලා. ඇහැට රූපේ දැක්කම මොකද්ද මට හිතිලා තියෙන්නේ? හිතිලා ඉවරයි. ඒක තමයි මනාපෙත් හැදිලා ඉවරයි. රූපේ දැක්ක මනාපේ. අඹ ටික දැක්කා. දැන් ඕක අඹ ටික වලට දකින්නකොටම අඹ ටිකක් හොඳට ඉදිලා තියෙනවා මොකද්ද ඇති වෙන්නේ? මනාපයක්. නොදකින් කියලා හිතෙන්නේ නැහැනේ. මනාපයක්. ලස්ස ප්‍රිය තමන් ප්‍රිය කරන දෙයක් දැක්කොත් මනාපේ හැදිලා ඉවරයි. තමන් අප්‍රිය කරන දෙයක් දැක්කොත්
අමනාපය ඇදිලා ඉවරයි. එතකොට උන්වහන්සේ කියනවා සම්මා දිට්ඨිය වෙන්න ඕන නම් ඒ රූපය ගැන හොයන්න එපා. තමන්ගේ හිත තුල සිද්ධ වෙලා තියෙන වර්තමාන ධර්මතාවය දැකපළ. පච්චුප්පන්නයෝ ධම්මං තත්ත විපස්සති කිව්වේ ඕක. මේ රූපය දැකලා මොකද්ද මට හිතෙන්නේ? හොඳට පේනවා එක්කෝ මනාපයක් එක්කෝ අමනාපයක් එක්කෝ ඒ දෙකම නැති ස්වභාවයක්. ඕක දකින්නම ඕන. හිත හදන එකන ඕක දකින්නම ඕන. ඉතින් මේවා අපි අවබෝධ කරගෙන පුරුදු වෙන්න ඕන. ඒකයි බුදුදහමේ ශික්ෂණයේ ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ. සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති කියලා බුදුන් වහන්සේ. ශික්ෂණයෙන් තමයි මේ දේවල් උරුවට ආවේ. දැන් ඒක නවත්තන්නත් ඕනන්නේ ශික්ෂණය. හිතට පුහුණුවක් දෙනවා. ට්‍රේනින් එකක් දෙනවා. ශික්ෂණය කියන්නේ ට්‍රේනින් එකක්. හිත පුහුණු කරන්න ඕන. අපි මේ පුහුණු කිරීම කරන්න කොච්චර බණ ඇහුවා. ඉතින් මේ නිසා අපි මේ පාරට වැටෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේවා කියවලා බලලා ටික ටික හුරු වෙන්න ඕන. එක සැරේ බැරි වුණත් මේවා ටික ටික හිතට හුරු කරගත්තාම අපි මේ පාරට වැටෙනවා. අද වෙලා තියෙන අපේ කට්ටිය බණ දන්නවා වැඩි. ඇයි මේ ඔක්කොම දන්නවා ප්‍රායෝගික කරන පැත්ත නෑ. ශික්ෂණීය නෑ මේ කාටවත්. බණහන්ට ඉඳලාට බණහනවා ගෙදර යනවා පරණ ශික්ෂණීය ජීවත් වෙනවා අලුත් ශික්ෂණයට වැටෙන්නේ. ඒකයි මේ වැරද්ද. නමුත් මේකට වැටෙන අයත් ඉන්නවා අපි ගාව. මේ එදා තිබුණ රටේ වැඩිය දියුණු මනෝභාවයකින් ජීවත් වෙන අය ඉන්නවා. මේක අපිට පැහැදිලි වෙනවා. දැන් එදා මාතරින් ආවා රූපසිංහ පුතා රෙමේ කීප දෙනෙක් රැ වෙනකොට ඉන්න තැනක් නැහැ. ඇඳකුත් නැහැ මොකුත් නැහැ. ඉතින් වේදිකාව විතරයි. වාර්ෂික මගේ කරගෙන අල්ලගෙන හිටියාට සීරිවර්ධන කියලා මහත්තයෙක් අපේ විදුහල් ප්‍රතිපලේ. එයායි හොඳට ඇඳක් ගාගෙන කබඩ් ගාගෙන ලයිට් හදාගෙන ඔක්කොම හදාගෙන කාමරේ ඉන්නවා. ඊට පස්සේ මොකද කරේ? දැන් අර දෙන්න හන්දෑ හයට අයාමට හදට ආව දැන් ඉතනකුත් නෑ මොකුත් නෑ පුස්තකාලයකත් අල්ලගෙන එහා පැත්තත් අල්ලගෙන පස්සේ මොකද කරේ මිනිස්සයා අපේ කාමරේට වෙලා ඉක්ුණේ ඕ මගේ ඇඳ දීලා වෙලා මං ආරේ ගිහලා ටකරංගොඩ උඩ බුදියා ගත්තා කිව්වා ප්‍රතිපදාවේ වෙන්න හෙල්ලෙන්නේ නෑ නේ මිනිහා ඇඳ ගාව කබඩ් හදාගෙන එක જાති හදාගෙන මිනිහා ඉන්නවා දැන් මිනිහත් ඇදිලා. ඔයා එක්ක සම්ඩු වෙලා තියෙනවා එක්කෙනෙක්. කොළඹින් ආපු එක්කෙනෙකුට එළවගෙන තියෙන කාමරේට ආපුවා. ඉතින් බලන්න මිනිස්සු අපි හදන්නේ හැදෙනවා අවබෝධ වෙන්න මිනිස් වැඩෙනවා. අපි ප්‍රායෝගික වෙන්න ඕන හැදෙන්න නම් වන ඇහුවාට ප්‍රායෝගික වෙන්න තේරෙනවද? අපි පුළුවන් තරම් ගෙදර දොරේ මේ පුහුණු වෙන්නේ ගෙදර දොරේ. කොහෙවත් පුහුණු වෙන්න යන්න තැනක් බුදුන් වහන්සේ හදලා නැහැ. ගෙදර දොරේ පුහුණු වෙන්නේ. ගෙදර දොරේ මේ ඉවසීම, විඳ දරා ගැනීම, සිත දැකීම, මේ සිත දකින්න පුරුදු වෙනවා. ඉතින් ඕකට උදේ පාන්දර ඉඳාගෙන නැගිටිනකොට අදිස්ථාන කරගන්නවා. අද මම මේ ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගමන හැප්පෙනකොට මේ හිත දකින්න පුරුදු වෙනවා. පුරුදු වෙනවා. ඉතින් හැමදාම දෙන්න නැගින්නකොට කියන්නේ කියලා ඩිංගක් කළා පුහුණු වෙන්න. දවරම නෙවෙයි ඩිංගක් කළා පුහුණු. ඒ ඩිංගක් කරන එක ඩිංගක් වැඩි වෙනවා. ඕම කියලා තමයි මේක හැදෙන්නේ නැතුව මේ එක සැරේ හදලා නිවන් දකින්න බෑ. ඒකනේ ඔය තව විදිහකින් කියලා දෙන්නේ. සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරුම් පිරුවා කියලා මේ එක සැරේ හැදිලා නෑ. එක සැරේ හැදිලා නෑ. අපි හිත පුහුණු කරන්න ඕන ඩිංග. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ කෙලෙස් ප්‍රහීන කිරීමත් මුලට දකින්නත් බෑ හරියට වෑයේ මිටින්නාද. දැන් අද වෑය හදලා අද වෑයෙන් වැඩ අරගෙන තියෙනවා. මිට ගෙවිලාද? නෑ. දැන් හෙටත් වැඩ කරනවා වෑය දිහා බලනවා. ගෙවිලා නෑ. නමුත් යම් කිසි දවසක බලනකොට
වෑයමිට කියලා. කවද්ද ගෙවෙන්නේ කියලා දන්නේ. ඒ වගේ අපේ හිතට දෙන පුහුණුවත් උඹලා ටිකෙන් ටික දෙනකොට මේ හිත පුහුණු වෙනවා. ඉතින් මේ කට්ටියට වැය දෙන්න බෑනේ, මේ කට්ටියට හැන්ද දෙනවා. හැන්දේ පොල් කට්ට අද ඉව්වට ගෙවිලා නෑනේ. නමුත් හැන්දේ පොල් කට්ටත් මොකද වෙන්නේ? හැන්දේ මිටත් මොකද වෙන්නේ? හැන්දේ මිටක් ගෙවෙනවා, පොල් කට්ටත් ගෙවෙනවා. ඉතින් ඒක එක දවසේ නෙවෙයි. ඒ වගේ අපේ හිතත් ක්‍රමක්‍රමයෙන් හැදෙනවා. ඒ නිසා මේ අවබෝධ කරගන්න ධර්මය සරණ කරගන්න. මේ ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ අවබෝධ කරගන්න ධර්මයේ සරණ කරගන්න. ඉතින් මම මේ මහන්සි වෙන්නේ මේවා අවබෝධ කරලා දෙන්න. නැත්තම් මෙච්චර වෙලා කෑ ගහන්න ඕනේ. ඉතින් මේවා අවබෝධ කරගන්න, අවබෝධ කරගෙන අවබෝධ කරගන්න තමයි ධර්මයේ ඩිංගක් කියුවා. දැන් අද මේ කිව්ව ටික පත්තරෙත් තියෙනවා යන් දේවල් මේව ගැන හිතනවා. මේව ගැන හිතනවා. සාදුකම් මනසි කරුවොත්. එතකොට ඒකට තමයි මම මේ පත්තරයක් අරගන්න කියන්නේ. ඔක්කොම අකුරු දන්න මිනිස්සුනේ. ඉතින් නිකන් ඉන්න වෙලාවට පත්තරයක් අරගෙන ওই ලිපියක් කියවලා බලලා ඒකෙන් ධර්මයේ දකින්න මහන්සි වෙන්න ඕනේ. ඒකේ තුල තියෙන ධර්මයේ දකින්න. ඥානතෝ පස්සතෝ දෙකක් කතා කර. දැනගන්නත් ඕන දකින්නත් ඕන. මේ දැකීම කරන්න ඔය කට්ටිය. ධර්මයේ දකින්න මහන්සි වෙන. ධර්මයේ දකින්න එක තමයි බුදුන් දකින්නේ. අපි ලබන මාසෙට ඒක තියෙනවා. දැන් එතකොට සෑහෙන කරුණු ටිකක් කිව්වා. මේ පත්තරය ලබා ගන්නා ක්‍රමයක් කරගෙන නිකන් ඉන්න වෙලාවට පත්තරයක් හරි මේ තියෙන පොතක් හරි අපි කියවලා ගෝක් ධර්මයේ වුණේ නැහැ. අම්මයි මමයි දැනගත්තත් මේ අම්ම කියන එකෙන් මොකද්ද කියලා දුන්නේ, මම කියන එකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? එතකොට මේ පත්‍රෙත් මම ලියලා ඇති මේ කතන්දරේ මොකද්ද කියලා. දමදිව හා හෙළදිව වෘත්තාන්තේ ධර්මාභෝධයටපත් ආදී හෙළ මුතුන් මිත්තෙක් මතු පරපුරට ධර්මාභෝධය ලබා දීම සඳහා නිර්මාණය කළ නලපාන ජාතක වැනි මනක්කල්පිත කතා ප්‍රවෘත්තියකි. දමදිව කියන එකයි හෙළදිව කියන එකයි ධර්මය අවබෝධ කරලා දෙන්න අදාළ මනක්කල්පිත කතන්දරයක් මිසක් මේ ලංකාව ඉන්දියාව ගැන හදාපු කතන්දරයක් නෙවෙයි. මේ ලංකාව ඉන්දියාව ගැන හදන කතන්දරයක් නෙවෙයි උක. ඒක භූමියකට සම්බන්ධ කරන්න එපා. මේ කට්ටිය භූමියකට දාලා අනිත් එක බුදුන් වහන්සේ තුන් සැරයක් වැඩම කරනවා. දැන් මේක හෙළදිව අරගෙන බලන්නකො. ඕන්න හෙළදිව කරනවා කොටස් තුනකට. එකක් මායාවට, එකක් රුහුණුකට, එකක් පීඩියට. මොකද්ද මේ හදලා තියෙන්නේ? පළවෙනි එක මායාවට කැලණි ගඟ තියෙන්නේ. ආන මායාවට මුලා වෙච්ච මිනිස්සු ඉන්නවා. මායූපමංච විඥාන, විඥානේ මායාවක්. එතකොට මේ මායාවට යට වෙච්ච මනෝභාවයේ තියෙන එක පෙන්වන්නට තමයි මේක රටක් නෙවෙයි. විඥාන මනෝභාවයේ මායාවක්. ඒ මායාවට යට වුණාම අන්න ඒකේ තියෙන චින්තනය දේව කියලා කිව්වා. ඒකේ දේව කියන මිනිස්සු ඉන්නවා කිව්වා. දේව කියන්නේ දරා තියෙන දේ හොයනවා. දරලා තියෙන දේ හොයනවා. මේ රූපේ දැක්කා දරලා තියෙන දේ හොයලා තමයි අහවලා කියලා දැනගන්නේ. එතකොට අපේ සිතේ හිතට දේව කියන්නේ ඇයි? අපේ සිත දරලා තියෙන දේ හොයලා දෙන්න එක. අපිට ඇහැට රූපය හැප්පෙනකොට මේ හිතෙන් කරන වැඩේ මොකද්ද කියලා බලුවා. මේ හිතෙන් මේ දැක්ක රූපෙට දරලා තියෙන දේ හොයලා එනක් දෙනවා. ආන්න දේව. කනට සද්ද වදිනකොට මොකද්ද ඒ සද්ද කියලා හොයලා ගෙනත් දෙනවා. ඒ නිසා හිතට දේව කියනවා. එතකොට මේ දේවයින්ගේ ස්වභාවය ඒ දරලා තියෙන ඒවත් එක්ක ගෙනල්ලා ජීවත් වෙනවා. එතකොට දේවකේ මනෝභාවයේ තියෙන කට්ටිය තමයි පහත් ණය මනෝභාවය.
දරලා තියෙන දේ හොයනවා. හොයාගෙන ඒ මිනිසුන්ගේ හැටි තමයි මේ මායා රටේ මිනිසුන්ගේ හැටි කොහොමද? කැලණි ගඟේ උරු පදිනවා. මේ දරලා තියෙනවෙන් විනෝද වී සැප හොයා වින්දන හොයා ඉන්නවා කියන එක තමයි. ඒකේ ඉන්නවා චූලෝදරයි මහෝදරයි දෙන්න. ඉතින් ඕක චූලෝදර කියන්නේ පුංචි බඩ. දැන් පුංචි බණ්ඩ කියන එකම තමයි. මහා උදර කියන්නේ මහා උදරය. මහ බඩ. මහ බඩයි පුංචි බඩයි. මුණ්ඩ ඉතින් ඕක පුංචි බඩට ඕනන්නේ ඔය කන්ට බොණ්ඩ ටික විතරයි. පුංචි බඩාට. මහ බඩාට තව එකක් ඕන. ස්පර්ශකාමයට වෙන්නේ. එතකොට අන්න දේවයෝ අතර ඉන්නේ ඔය කට්ටිය විතරයි. දැන් අපේ රටේ ඉන්නේ උත් ඔක්කොම මොනවද කරන්නේ? අපේ රටේ ඉන්නේ උත් මොනවද කරන්නේ? කාන්ට බොන්න ඕන ලොකු වෙනකොට අනිත් එක ඕනේ. ඉච්චරයි. උදේ ගාලෙන් යනවා ගුණෙක්. ඉතින් ඔය ගුණාම්බත් ගාලෙන් පිට වෙලා ගිහිල්ලා එළදෙනක් අපි එළදෙනක් ගමුකෝ. එළදෙනුත් ඉන්නේ හින්දා. ඉතින් ඔවුන් දෙන්න ගාලෙන් එළියට ගියයින් පස්සේ තනකොළ කන්ට ඉස්සෙල්ලා යන්නේ. ඊට පස්සේ අර නාම්බට නෑම්බි වෙනුනහම මොකද වෙන්නේ? ඕනේ චූලෝදරලා මහෝදරලාගේ හැටි. කොහෙද? මායාරටි. හරි ලස්සන කතන්දර මේ මනෝභාවය ගැන මොනතරම් ලස්සනද. හැබැයි ඉතින් කැලණි ගඟේ උරුපදිනවා අම්මා. එච්චරවත් උරුපදින එක තමයි කරන්නේ. උන්ගේ දෙයිය කවුද? විභීෂණය. කොච්චරවත් බයෙන් ඉන්නේ. ඔය මොන දෙල්ලම් කරත් අපි මොකෙන්ද ඉන්නේ? බයින් තැති අරගෙන. විභීෂණ. විභීෂණීටපත් වෙලා ඉන්නේ. ඔන්න මායාරට. ඔන්න මායා මනෝභාවය. ඊට පස්සේ මේ මායා මනෝභාවය රුහුණු වෙනවා. රෝපණීය වෙනවා. සත්‍ය හොයන්න යනවා ටික ටික. උණ්ඩ කියනවා යක්කෝ කියලා. යක්කෝ කියලා කියන්නේ දැන් බලන්නකෝ සාතාගිර හේමවත දෙන්නත් යක්කෝ. ආලවකයත් යක්කෝ. යක්කෝ කියන්නේ මේ සත්‍ය හොයාගෙන යන මිනිස්සු. අන්න සත්‍ය හොයාගෙන යනවා දේවියෝ. එතකොට යක්ක වෙනවා. මේ යත්නේ කේ කරලා දාන්න. සත්‍ය හොයාගෙන යනවා. ආන්නේ සත්‍ය හොයාගෙන යන එකේ දෙයියා ස්කන්ධ කුමාරයා. එයයි මේක පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරගන්න දඟලනවා. මේ පංච උපාදානස්කන්ධය තමයි ස්කන්ධ රාජ්‍ය. මූණු 6යි අත් 12යි. අන්න එයාගේ දෙයියට දැම්ම කතරගම දෙයියා. ඉතින් කතරගම දෙයියා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ අවබෝධයක් ලබා ගන්න යන හින්දා එතන දෙයියා වෙනස් කරා. මේකේ දෙයියා විභීෂණය, අරකේ දෙයියා කතරගමයා. කතරගම දෙයියෙක් නෙවෙයි මේ සත්‍ය හොයන එකන කතමේව භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයයන් කියලා බුදුන් වහන්සේ අහනවා. මොකක්ද නුඹල ප්‍රවිඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්මයේ? උන්වහන්සේම කියනවා පංච උපාදානස්කන්ධාතිස්ස වචනේ. මේ පංච උපාදානස්කන්ධේ රූපයක් හැප්පෙනකොට, සද්දයක් හැප්පෙනකොට චිත්ත සංතේනයයි ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගනින්න කියන එක සංකේතවත් කරනවා ස්කන්ධ දෙවියන්ගේ. ඊට පස්සේ අන්න ඒක සුමන සමන් වෙනවා. ආන යහපත් මනසටපත් වෙච්ච මිනිස් වෙනවා. රුණ්ඩට. රුණ්ඩට යනවා පීඩියට. පීඩියට ඉන්නේ නාගයෝ කිව්වා. නාග කියන්නේ කාටද? රහතන් වහන්සේලාට බුදුන් වහන්සේට බුද්ධ නාග කියලා කියන්නේ. නාග. මේ භවයට ආය භවයට එන්නේ නැහැ. අනාගාමී. ඔව් අනාගාමී. මේ භවයට ආය එන්නේ නැහැ. එතකොට නෑ ආග පැමිණෙන්නේ නැහැ. රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එතකොට පීරි රටේ නාගයෝ ඉන්නවා. පීරි රටේ ඉන්න දෙයියා එන ඔළුවක් තියෙන පුංචි කඳක් තියෙන ඝන දෙයියෝ. ඝන දෙයියෝ කියන්නේ ඥානයට ප්‍රධාන දෙයියෝ. ගණදවති දෙති නුවණ කියලා එහෙම තියෙන්නේ ඝන දෙවිය හැල්ලේම. එතකොට ඝන දෙවියෝ දැම්මේ ඥානෙට. එතකොට පීඩයට යනකොට ඥානෙට ප්‍රධාන තැනක් දෙනවා. රූපකය පැත්තකට දානවා. රූපකය පුංචි කරනවා අලියගේ ඔළුව විතර ලොකුවට දාලා ඒක මිනිහමයි. හැබැයි ඔළුව ලොකුයි.
ඒ කියන්නේ ඔළුව ගැන හිත ගැන හොයන මිනිස්සු වුණා. එතකොට මේ මිනිස්සු නාග වෙනවා. ඔන්න හෙළදිව ඔය තුන සිද්ධ වෙන්න බුදුන් වඩින්න ඕන තෙවරක්. බුදුන් තෙවරක් හෙළදිවට වැඩියලු. ඉතින් මේක ගැන කිව්වා මහාචාර්ය පරණවිතානතුමා. එතුමා ඕක කියනකොට කිව්වා මේකා කතෝලිකයා බුදුන් වහන්සේ ලංකාවට වැඩි නෑ කියලා කියන මොකද කිසිම සූත්‍රයක නෑ ත්‍රිපිටකයේ බුදුන් වහන්සේ ලංකාවට වැඩිය කියලා. මොන සූත්‍රයකවත් නෑ. ශිලාලේඛනාදියකත් නෑ බුදුන් වහන්සේ ලංකාවට වැඩිය කියලා. එහෙමනම් මේක සංකල්පය. මොකද්ද මේ සංකල්පය? අපේ හිතට තුන් සැරයක් බුදුන් වඩිනවා. මොකද්ද? ත්‍රිවිධ මංගල්‍ය. සම්බුදු තෙමගුල. සත්‍යාවබෝධයේ පැමිණෙන්න ඕන. සත්‍යානුප්‍රාප්තිය වෙන්න ඕන. ක්ලේශ පරිනිර්වාණය වෙන්න ඕන. ඔය තුන තමයි බුදුන් වඩිනවා කියන්නේ. හිතට හෙළදිව මිනිස්යාට හෙළදිව වෙන්න නම් බුදුන් වඩින්න ඕන තෙවරක්. බුදුන් තෙවරක් වඩිනවා කියන්නේ සත්‍ය අවබෝධය ලබනවා. සත්‍ය ප්‍රාප්ත වෙනවා. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙනවා. අරහත්ත්වයට පත් වෙනවා. අන්න බුදුන් වහන්සේ තෙවරක් වැඩිය කියන්නේත් ඕක. නැතු උන්වහන්සේ මෙහාට වැඩිය කතන්දරයකුත් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම නිර්මාණය කළ කතාව අපිට සත්‍ය අවබෝධය අරින්න. අම්ම දම වෙලා දම දිව වෙලා දම දිව බුදුන් උපදින්නේ නැහැ. හෙළදිව බුදුන් උපදිනවා කියන්නේ උකයි. හරි. හැලුවොත් තමයි. මමත්වේ නැති කරගත්තාම එතන බුද්ධ උපදිනවා. එතකොට හෙළදිව බුදුන් උපන්නා කියලා දැන් මේ ස්වාමීන් වහන්සේලා ප්‍රචාරය කරන්නේ මේ හෙළ කියන භූමිය නෙවෙයි මනෝභාවය. මනෝභාවය හෙළදිව කරගත්තත් බුදුන්. මනෝභාවය දමදිව කරගත්තත් බුදුන් වඩින්නේ නෑ. ඒක තමයි අර මායාරටෙන් පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය කරුණ ටික අවබෝධ කරගන්න එක පත්තරේ කියලා දෙනවා. ඔය විශ්වාස කරන්න එපා. තමන් කල්පනා කරන්න. මේක සත්‍යයක් තියෙනවද නැද්ද? කියනකොට තමයි මේවා පේන්නේ. දැන් මම ඔය ඉස්සර කතා කරේ නෑනේ. ඇයි මේ දැන් කතා කරන්නේ? දැන් මේ වෙනකන් අම්ම ගැන දම ගැන මම කතා කරේ නෑනේ. ඇයි මේ ප්‍රශ්න දෙක? මම මේ ප්‍රශ්න දෙක තුලින් තමයි මේ ඉදිරියට ගියේ. අන්න විමන්ත්‍රණය කරන එකේ වටිනාකම. මේවා විමසන්ට මේ සත්‍ය ධර්මතාව අපිට පේනවා. ඒ නිසා සාදුකම් මනසේ රෝධ කෙනෙක් අමතක කරන්න එපා. පත්තර කියවන්න, පොත්පත් කියන ඒවා කියවන්න, ඒවා ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න එපා. තමන් ටිකක් නිතරම gedara මේ වැඩ කරන එක අතරතුර නුවණින් කල්පනා කරන්න පුරුදු වෙන්න. මෙනෙහි කරන්න. බුදුන් වහන්සේ දෙන උපදේශය තමයි දේශිස්සාමි කියා දෙමි සුනාත අසන්න සාදුගං මනසිකරොත්. නුඹලාම නුවණින් කල්පනා කරපල්ලා. ඒක තව මිනිහෙකුට මම වෙනුවෙන් මෙයාටම කල්පනා කරන්න බෑ. තමන් වෙනුවෙන් තමන් නුවණින් කල්පනා කරන්න. ඒ නිසා මට නිවනක් කරන් දෙන්න බෑ කාටවත්. බුදුන් වහන්සේටවත් බෑ මට නිවනක් කරන් දෙන්න. නිවන ලබා ගන්න ඕනේ මමමයි. උන්වහන්සේට පාර කියලා දෙන්න පුළුවන්. අක්ඛාචාරෝ තථාගතා. තථාගතවරයා මාර්ගයක් කියලා දෙනවා පමණයි අපි ප්‍රායෝගික කරන්න ඕනේ. ඒ නිසා දැනට වැඩිය හිතන්න පුරුදු වෙන්න. හිතන්න පුරුදු වෙන්න. එතකොට මං හිතනවාට වඩා හොඳට හිතන්න පුළුවන් අය මේ අතර ඉන්න පුළුවන්. මේ සත්‍ය දකින්න පුළුවන්. මේ හිතන එකෙන් තමයි මේ ඔක්කොම අපිට පැහැදිලි වෙන්නේ. හිතන්නේ නැතුව කියන එක විශ්වාස කරත් ඒක ශ්‍රද්ධාවෙන් කරන විශ්වාසය මිසක් ඒකෙන් කවදාවත් ප්‍රඥාවක් හැදෙන්නේ නැහැ. එන්න අපි නිතරම නුවණින් කල්පනා කරන්න ඕනේ. ඉතින් ධර්මතා ඔක්කොම දෙන්නේ තමන්ගේ චිත්තසංතානෙ. පොත්වල නෑ. යන්න එපා පොත්වලට. උන්වහන්සේ වදාළ සසරක් තියෙන්නේ මේකේ, නිවනක් තියෙන්නේ මේකේ, කෙලෙස් තියෙන්නේ මේකේ, අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ මේකේ, යෝනිසෝක හදාගන්නත් උනනේ මේකේ. මේ කොහොම ධර්මතා මේක ඇතුලේ තියෙනවා මේ බඹයක් විතර ශරීරය තුල. ඉතින් මේ බඹයක් විතර ශරීරය තුල මේ සියල්ල හොයන එකන ඉස්සල්ලාම දෙයාකාර මනසිකාරය හොයලා ඒක අවබෝධ කරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් සිද්ධ වෙන දේ මොනවාද කියලා තමන් දකින්න. මනක් කල්පිත ලෝකයකට ගිහිල්ලා අතරමං වෙලා විතරක් නෙවෙයි අපරාධ කරනවා.
මේ අපරාධ කරන්නේ මන කල්පිත ලෝකෙ කියන්නේ. ඒවෙන් ගැලවෙන්න නම් මේ චිත්තසංතානයේ අයෝනිසෝ මනසිකාරය අරමුණු හැමේ සිද්ධ වෙන එක අපි යෝනිසෝ කරන්ට අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කරන්න ඕන. දවසකට ඩිංග හරි ඇහැට රූපේ හැප්පෙනකොට මොකද්ද මට හිතුනේ? ඒ හිතුන දේ අල්ලගන්න එපා. ඒතං තන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාදි මට සාන්තයි ප්‍රණීතයි මම උපේක්ෂාවෙන් ඉන්න. මම මේ මනාපේ අල්ලගන්නෙත් නෑ. අමනාපේ අල්ලගන්නෙත් නෑ. මං මධ්‍යස්ථව ඉන්නවා. මධ්‍යම පටිපදාව. ප්‍රශ්නේ කරයි. දවසේ ගැටලු ඉවරයි. දවසේ දුකටපත් වෙන ඒවා නැවතිනවා. ඉතින් මීට වඩා දෙයක් කියන්නේ එමනම් සෑම දිනම අදහස් කරගන්න අද දවසේ අපේ හිත පිළිබඳව කතා කරා, දෙයාකාර මානසිකාරය ගැන කතා කරා, මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ධර්මයේ ගැන කතා කරා. ඉතින් දැනට අපි දන්න ධර්මයේ ඕන තරම් ඇති අපිට තියෙන්නේ අයන් ඉඳලා පටන් ගන්නට, අයන්ෙන් පටන් අරගෙන බිඳුවෙන් ඉවර වෙනවා. එතකොට ශූන්‍යත්වයටපත් වෙනවා. බිඳුව ගත්තොත් ශූන්‍යත්වයට මේවා නිවැරදි අවබෝධ කරගත්තොත් ඊට තුළ ශූන්‍යත්වයේ ගොඩන ගන්න පුළුවන්. නැත්නම් අයන්නයි බිඳුවයි එකතු කරගත්තාම මොනවද වෙන්නේ? අං වෙනවා. අං වෙන එකටපත් වෙන්න එපා. ඒ හින්දා මේ ධර්මතා අද දවසේ වදාළ දේවල් පත්තර දෙකේම තියෙනවා. හිමීට නිශ්ශබ්දව ටිංග ගොඩක් ගන්න එපා. කියවලා බලලා තමන්ගේ චිත්තසංතානයේ ස්වභාවය කියලා දෙන්න මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා. චිත්තසංතානයේ ස්වභාවය කියලා දෙන්න අම්බයි මමයි කියන දෙක තමයි උන්වහන්සේ භාවිතා කරේ. ඒ වචන දෙක තුලින් අපි ඉදිරියට යමු. අයන්නෙන් පටන් අරගෙන අයන්න තුල මොනවද තියෙන්නේ කියලා බලලා අරේ නිසා අපේ නාමකයට සිද්ධ වෙන දේවල් කල්පනා කරලා ඒ තන්ත්‍රයේ පිළිබඳ චේතනාවේ එක නවත්තලා යෝනිසෝ මනසිකාර්ය හිතට ගොඩනගන්න නම් අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ප්‍රායෝගික වීම සිදුවිය යුතු බවත් අවබෝධ කරගෙන ඒ සඳහා අපිට පුළුවන් වෙලාවට ගෙදර දොරේ වැඩ කටයුතු තුලම මේ හිතට මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කරලා අයෝනිසෝ මනසිකාරයේ නිරෝධ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙලා සත්පුරුෂ ජීවිතයක් එහෙම නැත්නම් සෝතාපන්න මිනිස් චින්තනයකින් වාසය කිරීමට ඔබ සෑම දිනාට මේ ධර්ම සාකච්ඡාවෙන් ලැබුණ අවබෝධය සරණ වේවා කියලා මම ආශිර්වාදනය කරනවා. ලෝකයේ යනතාරුද මේ බුදුන් වහන්සේගේ බුද්ධ කියන සත්‍ය අවබෝධ වීම සඳහා උන්වහන්සේගේ මේ ධර්මයේ සරණ වේවා කියන ආශිර්වාදනය ඇතුව අපි මේ වාක්‍යය කියමු. yang kinci vidyang ijawa urang wasaki suwayan ratanam panijang nano jamangati satagatina idam vibuddhe ratanam panijang etina saccina suvatyoti yang kinci vidyang ijawa urang wasaki suwayan ratanam panijang nano jamangati satagatina idam vibuddhe ratanam panijang etina saccina suvatyoti yang kinci vidyang ijawa urang sakti suwayan ratanam panijang nano jamangati satagatina idam vibuddhe ratanam panijang etina saccina suvatyoti